පහුගිය සතියේ කතා කරපු ඒවත් එක්ක භාවනා කරනකොට මොන හරි ගැටලු මතුවුණාද? මොන හරි තියෙනවනේ ඉක්මනින් අහන්න අපිට කාල වේලාව දී හින්දා නේද? මොන හරි ප්‍රශ්න මතුවෙච්ච තැන තියෙනවද? රුචිර මහත්තයා පේන්නේ නැහැ නෑ නේද මොකද එහෙම. දැන් අපි ගිය සතියේ කතා කරේ මොන භාවනාව පිළිබඳවද? බුද්ධානුස්සති භාවනාව පිළිබඳව නේද? ඒකේ අදහසක් තියෙනවනේ නේද? ඒක උත්සාහය පැහැදිලි කරන්න ඕනේ නේ. අර මේ කපාල් භාති කියලා මම අභ්‍යාසයක් කියලා දුන්නා ඒක කරනවද? කරනවද? කොහෙද වෙලාවක් නේද ඔය කරන්නේ? උදේ කරන එක තමයි මහත්තයා වඩාම හොඳ. ඒක හිස් බඩ වගේ කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. අනිත් වෙලාවල් නරකයි කියනව නෙමෙයි, ගොඩක් සාමාන්‍ය යෝගිවරුක පාවිච්චි කරන්නේ අලියම් කාලේ බ්‍රහ්ම මුහුර්තේ තමයි ඉතින්. ඒක විනාඩියක් විතර කරාම ඇති ස්වාමීන් වහන්සේ. කරන තරමට ඉතින් Tamanටයි ඒකේ ප්‍රයෝජන තියෙන්නේ. කාල වේලාව නැති එකනේ ප්‍රශ්නේ තියෙන්නේ නේද? ඔය ප්‍රාණායාම වල තියෙන මම අදත් එකක් කියලා දෙනවා. ඒවයි කියනවා ඒගොල්ලෝ දැන් අපේ කර්මය කාටවත් වෙනස් කරන්න බෑ. නමුත් එයාලා කියනවා විනාඩි 15ක් කරොත් වර්ෂයකින් ආයුෂ දීර්ඝ වෙනවා කියලා. ඒ කියන්නේ නාඩි ශෝධනම් කියලානේ ඔකට කියන්නේ. ඒ කියන්නේ අපේ ස්නායු මේ නාඩි පද්ධතිය ඔක්කොම පිරිසිදු කරනවා අලුත් වාතයේ ගෙනහිල්ලා අලුත් ඔක්සිජන් වලින්. අර පරණ ඔක්කොම ටික තැන් තැන් වල රැඳිලා තියෙන ඒවා හරියට අපි අර බඩ විරේක කරන්නේ. නේද? විරේක කරාම මොකද වෙන්නේ? තනින් තන ඔය රැඳිලා තියෙන ඒවා යනවනේ අර සයිලන්සර් එක ක්ලීන් කරනවා වගේ නේ. ඒ වගේ දැන් සමහර කලකට නස්නයක් කරනවා නේ. ඒතකොට ඒක එකක් බඩ විරේක එකක් මේක අනිත් එක නාඩි ශෝධන. ඔය තුන කරනවා නම් එයාට සාමාන්‍යයෙන් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එක තමයි ඉතින් ඒ ආයුර්වේදික් පැත්තෙත් කියන්නේ ඉතින්. මෙන්න මේක බලන්නකො මේක මේකත් ඒ වගේම එකක්. Loma pranayama is alternate breathing through the left and right nostrils. Sit in a meditative posture. Keep the spine straight and the head erect with eyes closed. Relax the body with a few deep breaths. Keep the left palm on the left knee in Jnana Mudra. The right hand should be in the Nasikagra Mudra. Place the right thumb on the right nostril. Breathe in from the left nostril. Close the left nostril. Exhale through the right nostril. Next, inhale through the right nostril. Close the right nostril and exhale through the left nostril. This is one round of Nadi Shodhana or Anulom Vilom Pranayama. Repeat for another 5 rounds. For beginners, the duration of inhalation and exhalation should be equal. Gradually make it 1:2. Inhalation, exhalation. The breath should be slow, steady and controlled. The main purpose of this pranayama is to purify the principal channels of energy. This nourishes the whole body. It induces tranquility, helps to improve concentration. It increases vitality and lowers the level of stress and anxiety. It also elevates cough disorders. Nadi Shodh. ඒක කරන්නේ මෙහෙමයි. කරන අයට කරන්න පුළුවන්, අනිත් අයට නොකර ඉන්නත් පුළුවන් ඉතින් නේද? වම් අත තියෙනවනේ පහසු විදියවෙන් වාඩුණා, කොඳුයට පෙළ කෙලින් තියාගත්තා, ඔළුව කෙලින් තියාගත්තා. මම අද ටිකක් ඉක්මනට කියාගෙන යනවා. මේ ඇඟිලි දෙක තියෙන්නේ. මහපට ගිල්ලයි දබර ගිල්ලයි. ඒ දෙක මෙහෙම තද කරලා තියාගන්න. ඒක හේතුවත් මම කියන්නම්. ඒකිනුත් මේ ගොඩාක් අපේ මේ මෙමරි එක ශක්තිමත් වෙන, ඒ කියන්නේ මෙමරි පවර්ෆුල් එක, ඒ කියන්නේ මතක ශක්තිය, ධාරණ ශක්තිය වැඩි වෙන්න ඒක හේතු වෙනවා මේ ස්නායු දෙක තෙරපීම නිසා. ඒක නිසා තමයි ඔය භාවනා කරනකොට මේවට කියන්නේ මුද්‍රා කියලා බුදුරජාණන් වහන්සේගෙත් තියෙන්නේ. මෙහෙම මුද්‍රාවක් තියෙනව නේද?
ඕකම තමයි වම් දනිස්ස උඩින් තියාගන්නවා අතේ. හරි. ඊට පස්සේ දකුණු අතේ මේ මේ දබර ගිල්ලයි මැද ගිල්ලයි නවනවා. මෙහෙම. ඇතුළට. මේකට කියන්නේ විෂ්ණු මුද්‍රාව කියලා කියන්නේ. තවත් නමක් කියනවා මේක මම අහගෙන කියනවා නාසිකාග්‍ර මුද්‍රා කියලාත් කියනවා. මෙහෙම නවාගත්තා. එහෙම නවාගන්නේ මේ නහයට දෙපැත්තෙන් තියාගන්න පහසු වෙන්න. හරි? දකුණු අතෙන් මේ පැත්ත මෙහෙම නැවුවා. ඊට පස්සේ මෙහෙම තියාගෙන මහපට ඇඟිල්ල අහුවෙන්නේ මේ දකුණු නාස්පුඩුවටනේ නේ. ඒක වහ ගන්නවා. වහගෙන හොඳට හුස්ම ගන්නවා පිරෙන්න. හිමීට ගන්නෑ හයියෙන් ගන්නෑ. බොහොම හිමීට පිරෙන්නම කියන්නේ අපි කියන්නේ පෙනහළු පිම්බිලා ඉතිරිලා යන්නම ගන්නවා. අරගෙන නවත්ත ගන්නවා. තප්පර 5ක් විතර. නවත්තගෙන දැන් ගත්තේ වම් පැත්තකින්නේ නේ. ඒක වම් පැත්තකින් ගත්තා ඊට පස්සේ මොකද කරේ නවත්ත ගත්තා. ඊට පස්සේ ඒක පල්ලෙහාට හෙලන්නේ මහපට ඇඟිල්ල රිලීස් කරලා ඒකෙන් තමයි පල්ලෙහාට යවන්නේ. ඒ කියන්නේ වම් පැත්තේ නහස් පුඩුවෙන් උඩට ගත්තා රඳව ගත්තා තප්පර 5ක් දකුණු පැත්තකින් පල්ලෙහාට එවුවා. ඊට පස්සේ දකුණු පැත්තකින් ආයි උඩට ගත්ත වම් පැත්තකින් පල්ලෙහාට එවනවා. පැහැදිලිද? වම් පැත්තකින් උඩට ගන්නවා. මේක මම මේකත් දාන්නම් මේ ගෲප් එකට ටිකක් අදහසක් ගන්නත් පුළුවන්. එතකොට මෙහෙම තියාගත්තා. කළා නවත්ත ගත්තා. තප්පර 5ක් විතර ප්‍රමාණයක් හිටියා. ඊට පස්සේ මහපට ඇඟිල්ල නිදහස් කරා. නාසයෙන් කටින් නෙමෙයි ආශ්වාස ප්‍රාශ්වාස කරන්නේ. නාසයෙන්. ඒකත් හොඳටම අර අපි කියන්නේ බිඳුවටම එළියට නැකන් පිට කරන්න. පිට කළා ඉවර වෙලා ඒක වහන්නේ නැහැ ආපහු. ඒකෙම තමයි ගන්නෙ. හොඳට පිරෙන්න ගන්න. අරගත්ත වැහුවා තප්පර 5කින් අනිත් පැත්ත නිදහස් කරා යවුවා. ආයි ගත්ත. පැහැදිලි නේද? පහල කියන එක දෙකින්ම යනවනේ ස්වාමීන් වහන්සේ. නෑ එකකින්. දැන් අපි හිතමු එකකින් උඩට ගත්තා අනිත් පැත්තෙන් පල්ලෙහාට යවුවා. ඒ පල්ලෙහාට යවන එකෙන්මයි උඩට ගන්නෙ. අනිත් එක වැහිලා. ඒකෙන් උඩට ගියාට පස්සේ මේ ඒ යවන එක වැහුවා අනිත් පැත්තෙන් පල්ලෙහාට යවනවා. මාර්ග දෙකයිනේ තියෙන්නේ. දැන් අපිට තේරුණාට ওই නහස් පුඩු දෙක ගිහිලා එක තැනකින් ඔක සම්බන්ධ වෙනවනේ නේද? ඒක ඒ වුණාට ඔක දෙවිදිහකට යන්නේ. දෙවිදිහකට යන්නේ. ඒ කියන්නේ අපේ තියෙනවා මේ සුසුම්නාව දෙපැත්තේ ඉඩා පිංගලා කියලා අහලා තියෙනවද මන් දන්නේ නැහැ. ඒ දෙකෙන් තමයි මේ ඔක්කොම ටික වැඩ කිඩ ටික වෙන්නේ. සුසුම්නාවට දෙපැත්තේ තියෙන ඉඩා පිංගලයි සුසුම්නායි තමයි ඔය අපේ මුළු ඔක්කොම මේ අපි කියන්නේ වයර් හනස්ස වගේ. කියන්නේ පල්ලෙහාට ඔක්කොම සිග්නල්ස් ගෙනියන්නේ පල්ලෙහා ඒවා උඩට දෙන්නේ ඔක්කොම කරන්නේ ඕකේ. ඉතින් ඔය ඔක්කොම ටික හින්ත තමයි අර කොඳු වැට පෙළ කෙලින් තියාගන්න, බෙල්ල කෙලින් තියාගන්න කියන්නේ. ඒතර මේ කරාම මේ ඔක්කොම මේ නාඩි මේ ටිකම සුද්ධ වෙනවා. ඒ කියන්නේ අර කොහේ හරි රැඳිලා තියෙන අපද්‍රව්‍ය වගේ තියෙන ඒවා අර ඒවා කැඩිලා මකුණු දැල් වගේ නිකන් රැඳිලා තියෙනවා කැඩිලා සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙනවා. ඉතින් ඒකයි ඒගොල්ලෝ කියන්නේ විනාඩි 15ක් කරොත් අවුරුද්දකින් විතර ආයුෂ වැඩි වෙනවා කියලා. දැන් හිතන්න එපා පැයක් කරා අවුරුදු 4ක් වැඩි වුණා. තව පැයක් කරා අවුරුද්දට දැන් නේද අවුරුදු 500ක් විතර හිටියයි. එහෙම ඉන්න බෑ හොඳේ. නේද? හැබැයි ඕක මට හම්බෙලා තියෙනවා එක යෝගියෙක් දවසට පැය 3ක් කරනවා එයා එක දිගට. එයාගේ ශරීරයෙන් සුවඳ හමනවා විශ්වාස කරයිද දන්නේ නැහැ. එයාගේ ශරීරයෙන් නිකන් අමුතු අර නිකන් පර්ෆියුම් එකක් වගේ ඒ ගහපු එකක් නෙමෙයි. ඒක එයා කියනවා ඒක නිසාම ලැබිච්ච එකක් කියලා. ඒ කියන්නේ මුකුත් නෑ ඇතුලේ අර කියන්නේ අපද්‍රව්‍යයක් වගේ රැඳෙන්නේ. ඔක්කොම ක්ලීන් වෙනවා හැමතිස්සෙම. ඉතින් දවසට පැය 3ක් කියන්නේ ලොකු කාලයක් නේ. එයා ඒකම තමයි සමාධිය විදිහට ඒකම තමයි ධානය විදිහට ඔක්කොම වර්ධනය කරගෙන යන්නේ. හැබැයි බුද්දිස් කෙනෙක් නෙමෙයි Hindu කෙනෙක්. ඒ වගේ මම දැකලා තියෙන YouTube එකේ තව වීඩියෝ කීපයක් තියෙනවා එහෙම අයගේ. එහෙම එක ඉතින් එක පැත්ත දිනු කරගත්ත අය ඉන්නවා. ඔය වගේ ගොඩාක් තියෙනවා ඉතින් ප්‍රාණායාම ක්‍රම. ඉතින් කරනවා නම් හරි හොඳයි. ඉතින් වෙලාවක් වෙන් කරගෙන හරිම මේ ප්‍රයෝජනයි ඉතින්. ඒක තමයි ප්‍රශ්වාස කරපු එකෙන් ආයි ආශ්වාස කරනකොට ඒකට අමාරුයි නේද? ඒ පුරුදු වෙන්න. අර පැටලෙනවනේ. ඒක පුරුදුනාට පස්සේම ගානක් නැහැ මහත්තයෝ. ගානටම මේ වෙනවා. පොඩ්ඩක් සිහිය තියා ගන්න ඕනේ එතන. එතකොට අවධානයෙන් කරාම එහෙම පැටලෙන්නේ නැහැ. කරනකොට හරියනවා. Nadi Shodhana or මෙතින් ඒකේ සාමාන්‍යයෙන් ඔය තියෙන වාසි ටික මම මේ නිකන් අල වශයෙන් මේව කරා. ස්ට්‍රෙස් එක අඩු වෙනවා නේද? ඇන්ක්සිටි එක, බ්ලඩ් ප්‍රෙෂර් එක, ඒ ටික මෙන්ටල් ෆෝකස් වෙනවා, ඒ ටික ඔක්කොම ටික වෙනවා කියලා කියනවා. මේ ටිකත් මම දාන්නම්. එතකොට නිදහසේ කිව්ව හැකි. ඉමෝෂනල් බැලන්ස් එක ඒවා මේ නිින්ද හොඳට වැඩි දියුණු වෙනවා.
තව හොඳට නිදාගත්ත හැකි. නේද? වඩාම මේ වැදගත් එකක් තියෙනවා මම රතු පාටින් දාලා තියෙන scientific backing කියන එක. ඒ කියන්නේ රිසර්ච් වලින් කියනවා මේ නාඩි චෝදන උදව් කරනවා කියලා blood pressure එක මේ අඩු කරන්නයි. ඊට heart rate variability එක මොකක්ද කියන්නේ? heart rate variability කියන්නේ ඒ කියන්නේ හුස්ම වාර දෙකක් අතර පරතරය වැඩි කරන්න හේතු වෙනවා කියලා කියන්නේ. නේ? ඒකයි වාසිය. භාවනා කරන කෙනෙක්ගෙන් ඔක තමයි බලාපොරොත්තු වෙන්නේ සමාධියකට යනකොට. ඒ කියන්නේ භාවනා කරන්න එයාගේ හිත සංසුන් වෙනවනේ. එතකොට එයාගේ මේ එන්න වේරියන්ට් එක වැඩි වෙනවා. වැඩි වෙනවා කියලා කියන්නේ එයාගේ කලබල ගතිය අඩු වෙනවා. එයා තැම්පත් කෙනෙක් බවට පත් වෙනවා. එතකොට ඒකේ තියෙන වාසිය තමයි අනිත් පැත්තෙන් ආයුෂත් වැඩි වෙනවා. එදිනදා කටයුතු එයා හොඳට අපි කියන්නේ කිරලා මැනලා එහෙම හොඳට ප්‍රඥාවෙන් එයාට කරන්න පුළුවන් වටපිටාව නිර්මාණය වෙනවා. දැන් ওই පොඩි ස්මාර්ට් වොච් වලත් තියෙනවා මේ HRV බලන්න පුළුවන්. මේ හැබැයි මං හිතන්නේ ටිකක් ගණන් දැන් තියෙනවනේ ඔක්කොම බ්ලඩ් ප්‍රෙෂර් එක කොහොම ඒ ටික බලන්න පුළුවන් ඒවා. සාමාන්‍ය හොඳ එකක් මම බැලුවා මෙහි $700යි 1204 වගේ තමයි යන්නේ. බාලේව තියෙනවා ඒවා නම් ඒගොල්ලෝ කියන ඇකියුරේට් නෑ කියලා. හැබැයි හොඳම ඇකියුරේට් එකක් මම හිතන්නේ 1000ක් 1200ක් විතර වගේ වෙයි. 700න් එහා කොහොම හරි තියෙනවා. ඉතින් මේ ඒ වගේ බලා ගන්නත් පුළුවන්. ඒක ECG එක බලන්නත් පුළුවන්. ඒතර භාවනාව වැඩෙනකොට අපිට බලාගත්ත හැකි අපේ දියුණුව. ඒ කියන්නේ සයන්ටිෆිකලි බලන්න පුළුවන් එහෙම. මේ අර මේ මුද්‍රාව ඇඟිලි දෙක තද කරන්න එකට ධ්‍යාන මුද්‍රා කියන එක. positive mind දැක්කද reduce stress එක increase intelligence ඒ වගේ කරුණු කීපයකට ඒක උපකාරී වෙනවා ඉතින් ඊට පස්සේ මෙන්න බලන්න මම චූටි මේකක් හැදුවා මේ මම අර කලිනුත් කිව්වා මට මතකයි හෘද ස්පන්දන වේගෙත් එක්කනේ මේ හැමදේම තීරණය වෙන්නේ නේද? දැන් අපි දන්නවා හාවෙක්ගේ සාමාන්‍යයෙන් BPM එක. මොකද්ද BPM කියලා කියන්නේ? heart beat එක නේද? heart beat එක per minute. විනාඩියකට heart beat එක යනවා කීයද 130යි 325යි අතර. පැටියෙක් ගෙනම් ගොඩක් වැඩි බය වෙච්ච වෙලාවටත් වැඩි. සාමාන්‍යයෙන් දැකලා තියෙන හාවගේ උහුම හයි හයි නේ බල්ලගේ වගේ ලොකුවට ගෑහෙනවා නේ. එතකොට HRV level එක මොකද වෙන්නේ? gap එක හරි අඩුයි. අන්න අඩු හින්දා මොකක්ද අනිත් පැත්තෙන් පේනවා අවුරුදු 8යි 12යි උපරිම ඉන්න පුළුවන්. හරි. ඊට පස්සේ මිනිස්සෙක්ගේ සාමාන්‍යයෙන් 72ක් වගේ නේද කියන්නේ? 72 කීයද? 72 නේ. ඔව්. එතකොට මේගොල්ලෝ කියනවා සාමාන්‍යයෙන් ඔය කියන්නේ හැමෝගෙම එක ගන්නට නැහැනේ. ලෙඩ වෙච්ච වෙලාවක හෘද වස්තු දුර්වල නම් අඩු වෙන්න පුළුවන්. කියන්නේ කේන්ති කී වෙලාවක මොන හරි නැත්තම් වෙනත් සමහරක් වෙලාවට උප්පත්ති ගති ලක්ෂණත් එක්ක වැඩි වෙන්නත් පුළුවන්. ටිකක් ඔය ඇග්‍රෙසිව් වගේ එහෙම වැඩි. එතකොට එතකොට අපේ මීඩියම්. එතකොට අපිට සාමාන්‍යයෙන් අවුරුදු 70 80 නේ යන්න පුළුවන් නේද? ඔන්න බලන්න දැන් මෙයාගේ කොහොමද කියලා. මේ කවුද? ඒ භාගය. හුස්ම වාර කීයක් තියෙන්නේ? සාමාන්‍ය 5යි තියෙන්නේ. 4යි 5යි. 4ටත් තියෙනවා. ඒ කියන්නේ විනාඩියකට වාර, ඒ කියන්නේ ආස්වාස ප්‍රාස්වාස වාර 5යි. පරිම 40 දක්වා යනවා කියලා කියනවා. ඉතින් ඉබ්බත් බය වෙච්ච වෙලාවක වෙන්නේ නැති. නේද? එතකොට ඒ වේරියන්ට් එක HRV එක ලෙවල් එක හයිනේ තියෙන්නේ. ඒකින්ද කෙලින්ම අවුරුදු ගාන කොහොමද වැඩි වෙන්නේ නේ? ඔය 150 කියලා කියන්නේ නිකන් මේක අවුරුදු 400 දක්වා වැඩි වෙනවා ඉබ්බෙක්ගේ. එතකොට දැන් අපි භාවනා කරන්න එක අමතරව ලැබෙන වාසියක් තමයි. ආධ්‍යාත්මික පැත්ත දියුණු වෙනවා වගේම අපේ කලබලකාරී ගතිය ඒව ඔක්කොම අඩු වෙනවා වගේම කියන්නේ ඒක දීර්ඝායුෂත් හේතු වෙනවා ඉතින්. ඒක අර නිකන් අමතරව ලැබෙන බෝනස් එකක් වගේ එකක් ඒක. නේ? අර එන්න වේරියන්ට් එක ඒකේ වැඩි වෙනවා. ඒක වැඩි වෙන්න හොඳයි ඉතින්. ඉතින් ඒක වැඩි වෙන්න මේ තියෙන natural method for improve your HRV level. මොනවද කියන්නේ? meditation. දැක්කද? especially මොනවද? ආශ්වාස ප්‍රාශ්වාසයට අදාළ භාවනා ක්‍රම. ඊගාට මේ හිමීට හුස්ම ගන්න එක. 5ක් 6ක් දක්වා අඩු කරන්න පුළුවන්. ඒකත් භාවනාවක් විදිහට කරන අය ඉන්නවා. ඒ කියන්නේ ඕක දැන් සාමාන්‍යයෙන් අපි විනාඩියකට හුස්ම වාර කීයක් ගන්නවා කියලා හිතන්නේ. දල වශයෙන් සාමාන්‍යයෙන් ආශ්වාසයයි ප්‍රාශ්වාසයයි කියන්නේ එකයි. එහෙම වාර කීයක් ගන්නවද විනාඩියකට?
මෙච්චර කලින්ට ඕක බැලුවේ නැහැ නේද? සාමාන්‍ය නිරෝගී කියන්නේ සම්මතය කියන්නේ නිරෝගී කෙනෙක්ගේ සාමාන්‍ය තරුණ වයසේ නිරෝගී කෙනෙක්ගේ 15යි. ඒක හැදෙන්නේ කොහොමද කියලා දන්නවද? ඒ කියන්නේ දැන් පෘථුවියේ අංශක කීයක් තියෙනවද? 360යිනේ. 360ක් ඒ කියන්නේ එයාට වටයක් යන කොච්චරලා යනවද? පැය 24යි. ඒතර 360 බෙදන්න බෑනේ 24යි. ළඟපාත ෆෝන් එක තියෙනද කැල් එක තියෙනවා නම් කවුරු හරි 15යි නේ. හරියටම 15යි. එහෙම තමයි ඒක හැදෙන්නේ. ඔක වෙනස් වෙනවා ඉතින්. ඒ කියන්නේ දැන් අපි හිතමුකෝ ඔහොමම ගිහලා අර වයස අඩු වෙන්නේ. එතකොට වේගය වැඩි වෙනවා. දැන් මීට අවුරුදු බිලියන ගානකට කලින් පැය 24 නෙමෙයි තිබිලා තියෙන්නේ. පැය 32 තිබිච්ච අවස්ථා තියෙනවා, 30 තිබිච්ච අවස්ථා තියෙනවා, 18 තිබිච්ච අවස්ථා තියෙනවා, 20 22 ඔහොමම කාලේ අවුරුදු වසර බිලියන ගණන් යනකොට ඒක වෙනස් වෙනවා ඉතින්. ඉන්න මිනිස්සුන්ගේ ක්‍රියාකලාපයත් එක්ක. ඒතර පෘථිවියේ භ්‍රමණ වේගයත් එක්ක තමයි අපේ ඔක්කොම ටික වෙන්නේ. අපේ දැන් ඒ කියන්නේ අපි බොහොම ආවේගශීලී නම් අපි හැමෝම ඒ විදිහට කටයුතු කරන්නේ. ඒකට සාපේක්ෂව පෘථිවියේ භ්‍රමණ වේගය වැඩි වෙනවා. වැඩි වෙනවා කියලා කියන්නේ මොකක්ද? හાર્ට් මේක වැඩි වෙනවා, ආයුෂ අඩු වෙනවා. එහෙමනේ අවුරුදු 10ට මේක අඩු වෙන්නේ. මම මේ ටිකක් හිතින් කියාගෙන යන්නේ. එතකොට දැන් ඔය ගොඩාක් මානස දියුණු කරපු ආධ්‍යාත්මික නායකයන්ගේ ඒ වගේ අයගේ හරි ස්ලෝ. ඒකයි කියන්නේ සමහරක් වෙලාවට ඒගොල්ලන්ට පුළුවන් කීප දෙනෙක්ට ඉතු වෙලා පෘථිවියේ මුළු භ්‍රමණ වේගෙම වෙනස් කරන්නත් පුළුවන්. අර බුදුරජාණන් වහන්සේ එහෙම ලොකුවට බලපෑම් කරන්න ගියේ නෑනේ ලෝක ක්‍රියාවලියට නේද? සබහාදහම ගලාගෙන යන විදියට පුළුවන් වුණත් ඒව කරන්න ගියේ නෑ. ඒ වගේ තමයි ඉතින් ඒගොල්ලෝ කවුරුත් එහෙම මේ වෙන්නේ නැත්තම් පුළුවන් කරන්න. එතකොට දැන් මං කිව්වේ 15යිනේ 360 24න් බෙදුවාම නේ විනාඩිය පැයකට විනාඩි කීයක් තියෙනවද? 60යි. එතකොට දවසට පැය 24යි නේ. 60 24න් වැඩි කරාම කීයද? 1440යි නේ. එතකොට 1440 බෙදන්න 15න් අතන ආපු 15න්. ඔන්න මේ කාලේ සම්මත වයස එනවා. 96ද කොහෙද මට මතක විදියට. එහෙම තමයි ඕක මේ ගණිතයක් කියන්නේ අපිට නොතේරුණාට ලෝකෙ මේ සමීකරණයක් නේ යන්නේ. ඕක ඉතින් වෙනස් වෙනවා. මම කිව්වේ සම්මතය ඔය. ඕක වෙනස් වෙනවා. ඉතින් කෙනාගෙන් කෙනාට. සම්මතය ඕක. ඒකත් ස්වාමීන් දැන් ඔය අර ඉපදෙනකොටම අපි අපේ මරණය කියන්නේ ආයුෂ අපි මෙච්චර කාලෙ තමයි ජීවත් වෙන්නේ කියලා තියෙන එක දැන් ඔය වගේ එකකින් භාවනාවෙන් ඔය එහෙම වෙනස් කරගන්න පුළුවන්. ඇයි වර්තමාන කර්මය මේ මොහොතේ කරන කර්මය නිසා ඒක වෙනස් වෙනවනේ. මම බණටත් කියලා තියෙනවා මේ ඒ කියන්නේ ඔය එක තාපසෙක් ගාව හිටිය ගෝලෙක් හිමාලයේ මේ ඒ තාපසයා දකිනවා එයාගේ ආයුෂ ඉවර වෙන්න යන්නේ කියලා. ජලයේ ගිල්ල මැරෙන්න තියෙනවා. ඉතින් මෙයා කියන්නේ ඒකට යන්න මැරෙන්න ඉඩ දෙන්න ඕන හින්දා එයා කියනවා ගෝලයාට ගෙදර ගිහිල්ලා එන්න කියලා. දැන් ගෝලයාට ගෙදර ගිහිල්ලා සති දෙකකින් විතර එන්න කියනවා. දන්නවා සති දෙකකින් එන්නේ නැහැ කියලා. ඉතින් මේ ගෝලයාට යන්න තියෙන්නේ ගම්මානට එගොඩ වෙන්න තියෙන්නේ පාලමකින් ලොකු ගංගාවක. එදා යනකොට මේ පාලම කඩාගෙන ගිහිල්ලා ගම් වතුරට යට වෙලා ඔක්කොම මේ වෙලා. දැන් මෙයා අනිවාර්යෙන් බැහැලා ගෙදර යන්න නම් බැහැලා පීනගෙන යන්න ඕනේ. ඒ පීනගෙන යනකොට සැඩපාරට අවුලා තමයි දැන් මරණය ලිය වෙලා තියෙන්නේ. එහෙම තමයි යාගේ මේක තියෙන්නේ. එයා වතුරට බහිනකොට මෙයා දකින්න කූඹි රැලක් අර ඉවුරේ තියෙන වතුර පාර වදින්න ඒකට අහුවේ යනවා. එයා මොකද කරන්නේ වේලිච්ච කොලයක් අරගෙන කූඹියා අරගෙන ගොඩින් තියනවා. එයාට පුළුවන් තරම් එයා එහෙම ගොඩින් තියනවා. ගොඩින් තියලා එයා පීනගෙන යනවා. සති දෙකකින් විතර එනකොට ගුරුවරයා හොල්මන් වෙනවා. ඒ කියන්නේ ලිය වෙලා තිබුණේ අරගෙන. ඊට පස්සේ ගුරුවරයා සමාධියට සම්වැදිලා බලන මොකද්ද මෙයාගේ වෙනස් වුණ හේතු ආසන්න කර්මය මොකද්ද කියලා. අර ප්‍රාණඝාතය නේද? ඒ කියන්නේ අබේදානේ දුන්නානේ එතන. සමාන ප්‍රාණඝාතය නෙමෙයි. අබේදානේ දුන්නානේ. ඒ අබේදානේ දීපු නිසා එයාගේ මරණය ඒකේ ඈතට ගියා. දැන් නොමරී ඉන්නවද? නොමරී ඉන්නේ නැහැ. ඈතට යනවා. දැන් ඔය ඈත පින්කම් කරන්නේ අර බෝධි පූජා තියෙනවා, සෙත් කවි කියනවා, යන්ත්‍ර දානවා, එක එක ඒවා කරන්නේ. ඒකිනුත් වෙන්නේ ඒක. ඒ මොහොතේ කරන යම්කිසි කුසලයක් නිසා ඒ වෙලාවේ විපාක තියෙන දෙයක් අපිට යන්න පුළුවන්. දැන් ඔය මරණාසන්න කෙනෙකුට මරණයට කැපෙච්ච සතෙක් නිදහස් කරාම එහෙම වෙන්නේ නේද? ඒ වගේ තියෙනවා ඉතින් ක්‍රමවේදයක් ලෝකේ. ලියවිලා ආපු එකකුත් තියෙනවා අපේ. ඔය දැන් නාඩි වාක්‍ය වගේ ඒවා කියවල බලන්න පුළුවන්. ඒකට ආපු ක්‍රමවේදයක් තියෙනවා. හැබැයි මේ මොහොතේ කරන එකත් එක්ක ඒක තීරණය වෙනවා
තවදුරටත් ඒක වර්ධනය වෙනවද? ඒ කියන්නේ කුසලයේ වර්ධනය වෙනවද? අකුසලයේ වර්ධනය වෙනවද කියන කාරණා. ඉපදෙනකොටම ඒ කර්මනේ ඉපදෙනකොට ඒ කර්මනේ යම් කිසි ආයුෂක් තියෙනවා. ඒක තමයි මැක්සිමම් ආයුෂ. ඔව්. හැබැයි අපි කරන ක්‍රියා නිසා ඒක අඩු වැඩි වෙන්නේ. ඔව්. වැඩි වෙන්නේ නැහැ. අඩු වෙන්න පුළුවන්. දෙකම වෙන්න පුළුවන් මහත්තයා. දෙකම වෙන්න පුළුවන්. ඒ කියන්නේ අපි හිතමුකෝ යම් කිසි කෙනෙකුට ආයුෂ තියෙනවා ඉපදෙනකොටම අවුරුදු 90ක්. හැබැයි එයා බොහෝසෙන් ප්‍රාණඝාතයට මොකක් හරි හේතුවක් නිසා නැඹුරු වෙනවා හදිස්සි. එහෙම වුණොත් එයාගේ 90ට යන්නේ නැහැ. එයාගේ අඩු වෙනවා අනිවාර්යයෙන්. ඔව්. ඒක අනිත් පැත්ත වෙන්නත් පුළුවන්. එයාගේ තියෙන අවුරුදු 25යි. හැබැයි පුංචි කාලේ ඉඳන්ම අබේ දානේ දෙන ඒවට සම්බන්ධ වෙනවා. හරක් නිදහස් කරන ඒවට ওই මරණයට කැපෙච්ච ඒකට. එයාගේ මොකද වෙන්නේ 25 වැඩි වෙනවා. ඒක දෙකම වෙන්න පුළුවන් මාත්. එතකොට මෛත්‍රී භාවනාව. ඊගාවට මෛත්‍රී භාවනාවේදී අපි ගොඩාක් දැන් මෛත්‍රී භාවනාව කරන ක්‍රම දන්නවනේ. නේද? කරලත් තියෙනවනේ. ඒකෙත් මම පුංචි කැලි ටිකක් විතරක් එකතු කරන්නම් ඔය ඇත්තන්ට ප්‍රයෝජනවත් වෙන විදිහට අනිත් ඒවා සාමාන්‍ය විදිහට කරගෙන යන්න හිතන්න පොඩි ටිකක් එකතු කරන්න. කරණීය මෙත්ත සූත්‍රය ඇසුරෙන්. එතකොට මේ කරණීය මෙත්ත සූත්‍රය ගත්තාම අපිට පේනවා මෙන්න මෙතන තියෙනවා මොකද්ද? සක්කෝ කියලානේ. සක්කෝ කියලා කියන්නේ මොකද්ද? දක්ෂයෙක් කියන එක. නේද? උජු කියලා කියන්නේ ඍජු කියන එක. සුජූච කියලා කියන්නේ මනාකොට ඍජු. සූචෝචස්ස කියන්නේ කීකරු. මෘදු කියන්නේ මෘදුබනේ නේද? මෘදු කියන්නේ මෘදු. ඒක අනතිමානී කියන්නේ නිහතමානී. ඒතර මේ දක්ෂ වෙන්නලු භාග්‍යතුන් වහන්සේ කියනවා මේ තමන්ගේ ශ්‍රාවකයන්ට දේශනා කරේ ස්වාමීන් වහන්සේලාට නේ ඔක නේද? ඒතර එයාට කියනවා කැලේට ගිහිල්ලා දක්ෂ වෙන්නලු. මොනවාටද අර යකුත් එක පොරබදන්නද? ඒගොල්ලෝ බැන්නොත් බනින්නද මේ දක්ෂ වෙන්න කියන්නේ? එහෙනම් මොකද්ද මේ දක්ෂතාවය? ප්‍රතිපදාව තුලම ඉන්න දක්ෂ වෙන්න කියලා කියන්නේ. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගය නම් ඒක තුලම ඉන්න වෙන ඒවට අහු වෙන්න යන්න එපා. ඒගොල්ලෝ බලපෑම් කරාට ඒකත් එක්ක ඇරෙන්න ගැටෙන්න යන්න එපා. ඒකට අහු වෙන්න යන්න එපා. තමන්ගේ ප්‍රතිපත්තිය තුල දක්ෂයෙක් විදිහට ඉන්න. ඒක වෙනස් කරගන්න එපා. ඍජු කියන එක මනාඍජු කියන ඔක්කොගෙම අදහස පුංචි පුංචි වෙනස්කම් තියෙනවා. තේනවද? දක්ෂ විදිහට මේක ගලප ගන්න ඕනේ වෙනස් වෙන්න නැතු වෙන. හිත වෙනස් වෙන්න දෙන්න එපා. ඒ අරමුණේම හිත පිහිටවාගෙන ඉන්න උපදක්ෂ වෙන්න ඕනේ. ඒ වගේම ප්‍රතිපත්තිය තුල ඍජුව ඉන්න ඕනේ. ඒක වෙනස් කරන්න බෑ. අනේ මේක නම් හරියන වැඩක් නෙමෙයි. දැන් මෙච්චර දවස් කරා හරියන්නේ නැහැ ඕක නම්. දැන් අතහැරලා දාන්න ඕනේ කියලා. එහෙම බෑ. නේද? තව තවත් ඒක තුලට අනුගත වෙන්න ඕනේ. මනාව ඍජු වෙන්න කියලා කියන්නේ ඒකයි. ඊට පස්සේ අනිත් එක මොකද්ද? කීකරු වෙන්න ඕනේ. කවුරු හරි එතන ප්‍රධානීක් ඉන්නවනම් එයාට නේද? ගෙදර ගෘහමූලිකයා මහත්තයා නම් එයාට, බිරිඳ නම් එයාට. කාට හරි කමන්නේ. ආයතනයක නම් ඒ ප්‍රධානියට. නේද? දරුවෝ නම් දෙමව්පියන්ට. ඒ විදිහට මොකක් හරි තැනකදී අපි මේ මාර්ගයේ යනකොට කීකරු වෙන්න ඕනේ. කීකරු වුණ නැත්නම් යන්න බෑ. තේරෙනවද? අර කොසල් රජතුමා දුටුපු අර සිහිනේ තියෙන අර පරණ හරක් ටිකක් එලවල ඉවරලා අලුත් හරක් 4 දෙනෙක් හරක්තේ බාර අරගෙන ගෙනියන්න දන්නේ නැතුව හරක් ඉස්සරහට ඇද්ද පිටිපස්සට යන්න හැදුවා. වම් පැත්තේ වම් පැත්තට දකුණු පැත්තේ දකුණු පැත්තට. අන්තිමට තෝන් ලඩු ටික කඩාගෙන කරත්තේ බිමට වැටලා හරක් 4 දෙනත් 4 ගාති දාලා වැටුණා කියලා කියනවා නේ. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ හරියට අර නිවැරදි මඟ පෙන්වන්නේ නැතුව හරියට දන්නා කෙනෙක්ගේ ඇසුර නැතුව හිතුමතේ දේවල් කරන්න එපා කියලා කිව්වේ. දැන් බුදුහාඳුරෝ අවවාදයක් දීලානේ පිටත් කරන්න මේ. නේ කීකරු වෙන්න. මම මේ කියන ටිකෙන් පිට කරන්න එපා. අපිටත් කියන්නේ උන්වහන්සේ මොකද්ද? කීකරු වෙන්න ඕනේ. උන්වහන්සේගේ බුද්ධ වචනයට. කීකරු වුණොත් ලැබෙන දේත් උන්වහන්සේ කියලා තියෙනවා. අකීකරු වුණොත් ලැබෙන දේත් උන්වහන්සේ දේශනා කළා දින. උන්වහන්සේ තරවටු කරන්නේ නැහැ. ඉතින් අපි කරේ නැහැ කියලා. තරවටු අපිට ලැබෙන්නේ සබහාදහමෙන්. නේ? ඒකෙන් වලකින්නත් බෑනේ. නේද? දැන් අපි හිතමු මොකක් හරි විෂයකට අපි ගුරුවරයෙක් තෝර ගන්නවා මොකක් හෝ එකක්. ඒ බසටත් අවනත වෙන්න ඕනේ ඉතින්. එතකොට එතනින් එහාට යන්න අපිට දැනුමක් නැහැනේ. නේ? එහෙනම් අපි ගුරුවරයෙක් ගාවට යන්න ඕනේ නැහැනේ. අපිට දැනුම තියෙනවනේ. අපිට ගුරුවරයෙක් ඕන වෙන්නේ අපිට දැනුම නැති නිසා ඒක ඉගෙන ගන්න. නේද? එහෙනම් ගුරුවරයා කවුරු හෝ වෙන්න පුළුවන්. ස්වාමීන් වහන්සේ කෙනෙක්ද, ගිහි කෙනෙක්ද, වයසින් බාල කෙනෙක්ද, වැඩිමල් කෙනෙක්ද ඒක අදාළ නැහැ. හැබැයි ඒක පිළිපදින්න ඕනේ. ඒකට ලස්සනම උදාහරණය තමයි අඟුලිමාල. අඟුලිමාල ඔච්චර මිනි මරාගෙන ඇඟිලි එකතු කරගෙන ගියේ කාගේ කීමටද?
ගුරුවරයා කීමට. නිකන් ඔය ඇත්ත හිතනවාද අඟුලිමාල කියන්නේ මේ කිසිම දැනුමක් තේරුමක් නැති මන්ද මානසික මිනිස්සෙක් කියලා ගුරුවරයෙක් කොහොම කිව්වහම කරන්න තරම් නේ. හැබැයි ඔය ඇත්තන්ට කිව්වොත් කරයිද? කරන්නේ නැහනේ. හැබැයි අඟුලිමාල කරානේ එහෙම. ඇයි? කීකරු කමට. අඟුලිමාල එහෙම කරේ නැත්තම් බුදුහාමුදුරුවෝ මුණ ගැහෙයිද? නේ? බුදුහාමුදුරුවෝ මුණ ගැහුන් නැත්තම් අරහත්ත්වයට පත් වෙයිද? නේද? අපි කොහොමද දන්නේ ඒ ගුරුවරයා ඒක ප්‍රඥාවෙන් දැකලා කියපු කාරණාවක්ද කියලා? අපි දන්නේ හරියට නේද? අනවබෝධයෙන් කියපු එකක් වෙන්නත් පුළුවන්, අවබෝධයෙන් කියපු එකක් වෙන්නත් පුළුවන්. හැබැයි ගුරුවරයාට තියෙන අවබෝධයක්ද අනවබෝධයක්ද කියලා තීරණය කරන්න තරම් අපි දක්ෂද? අන්න එතන තමයි අපිට හැමදාම වරදින්නේ. උතන තමයි අපිට හැමදාම වරදින්නේ. අපේ පැවිදි සමාජෙත් ඕක ගොඩාක් දුරට තියෙනවා. දැන් අපි ගාවත් පැවිදිලා ඉන්නේ ගොඩාක් අපිට වඩා වයසින් වැඩිමල්. එතකොට අපි කොච්චර අවවාදයක් කරත් බොහොම ශ්‍රද්ධාවෙන් කරුණාවෙන් ඒගොල්ලෝ හිත ඇතුලෙන් මට මම දන්නවා මම කියනකොටම ඒගොල්ලෝ හිතලා ඉවරයි. මෙයා අපේ අවවාද වෙන්නේ. ඉතින් මෙයා කොහෙද මෙයා ඉපදෙන්නක් කලින් අපි ඉපදුනේ නේද? කියලා හැම එකක් හිතනවා. ඒක තමයි අපේ තියෙන අවාසනාව. අපිට සමහර පුංචි අය ඉන්නවා ඒගොල්ලන්ගෙන් ඉගෙන ගන්න ගොඩක් දේවල් අපිට තියෙනවා. මේ දූල පුතාලගෙන් වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. අපි අහලා තියෙනවා එහෙම අවුරුදු අපිට වඩා අවුරුදු භාගයකටත් වඩා අඩු ස්වාමීන් වහන්සේලා කියපු අවවාද අනුශාසනාව අපි බොහොම කරුණාවෙන් වන්දනා කරලා අහපු අවස්ථා තියෙනවා. මොකද අපිට එහෙම නිහතමානී බවක් එහෙම මෘදු බවක් තියෙන්න ඕනේ මේ ගමන යද්දී. අනිවාර්යෙන් මෛත්‍රී කියලා කියන්නේ ඒකට. කරුණාව කියලා කියන්නේ ඒකට. නැතුව එහෙම එකක් නේ. අපි නිකන් දරදඬුව වෙලා ඉඳලා අපි මෛත්‍රී පැතිරුවට වැඩක් නැහැ. නේ? එතකොට අපි කියන්නේ අපි හිතින් එකක් පතුරනවා ක්‍රියාවෙන් තව එකක් කරනවා. නේද? ඒ කියන්නේ අතුලයි පිටයි දෙකක් වෙන්න බෑ. එකක් වෙන්න ඕන කියන එක මම මේ කියන්නේ. පැහැදිලිද? නේ? ඒක නිසා හොඳට මතක තියාගන්න පුළුවන් තරම් නිහතමානී වෙන්න ඕනේ. පුළුවන් තරම් මෘදු වෙන්න ඕනේ, ෆ්ලෙක්සිබල් වෙන්න ඕනේ. එතකොට තමයි මේ ගමන යන්න පුළුවන්. අර ගෝයන් කරලා වගේ. දැනුමින් පෝෂණය වෙන්න එයා බොහොම පල්හැට බරවුණු කෙනෙක් බවට පත් වෙන්න ඕන. උඩ යන කෙනෙක් බවට පත් වෙන්න අරගයි. සාමාන්‍යයෙන් වෙන්නේ ඒකනේ. නේද? බොල් වී වගේ උඩට යනවා. නේ? හැබැයි අර හරිම කෙනා එයා එන්න නිහතමානී වෙනවා. එන්න මොකද එයාට තේරෙනවා දැනුම වැඩි වෙන්න මේක තුල යථාර්ථය මොකද්ද කිසිවක් නැහැ කියන එක. මේ නම්බුනාම මාන්නේ ගරු බුහුමන් අරව මේව ඔක්කොම తాවකාලිකයිනේ. නේ? මේ තියෙනවා ඊළඟ මොහොතේ නැහැ. අස්තිරයි කියලා දන්නවනේ, නැති වෙනවා කියලා දන්නවනේ. නැති වෙන දෙයකට මොකටද උඩුගහමක් මවාගෙන ජීවත් වෙන්නේ කියන එක එයාට මනාව තේරෙනවා. භාග්‍යතුන් වහන්සේ හැමතිස්සෙම පැවිද්දන්ට කියනවා පාපිස්සක් වගේ ඉන්න කියලා. අහලා තියෙනවද මම දන්නේ නැහැ ඔයත්. පාපිස්සක් වගේ ඉන්න කියලා. ඇයි පාපිස්සක් වගේ ඉන්නේ කියන්නේ? පාපිස්සේ තමයි හැමෝම කකුල් පියදාන්නේ. දැන් නම් සමාජයේ ඒක වෙනවා. ඒක වෙනම කතාවක්. නේද? එතකොට ජනාධිපති හරි රජ කෙනෙක් හරි කකුල පිහදාන්නෙත් පාපිස්සේ. නේ? හිඟන්න කකුල පිහදාන්නෙත් ඒකේ. නේද? හැමෝම කිසිම ભેදයකින් තොරව හැමෝමට වඩා යටින් ඉන්නේ. හිඟන්නටත් වඩා යටින් ඉන්නේ. මේ ලෝකේ හැමෝටම වඩා යටින් ඉන්නේ කියන මානසිකත්වය පුරුදු කරන්න කියලා මේ කියන්නේ. අර උච්චාසයන මහාසයනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මොකක්ද ඒ කියන්නේ? අඟල් 18ට වුණේ තියෙන්නේ පිටකේ තියෙන්නේ නේද? අඟල් 18ට වඩා උස නම් ඒක උස ආසනයක්. අඟල් 18ට වඩා අඩු නම් ඒක මිටි ආසනයක් කියලානේ. මට කියන්න උස ආසනයක වාඩුනොත් මොනවාද කැඩෙන්න පුළුවන් ඔය ඇත්තන්ගේ? සීලය උතන පදේ කැඩෙනවා තමයි. නේද? මොකද්ද වෙන්න පුළුවන් නිවන් දකින්න බැරිද? ඇයි එහෙම එකක් පනවන්නේ නැත්තේ? මොකද්ද ඕකේ ඇත්තටම විද්‍යාත්මක පැත්ත මොකද්ද? හරියටම හරි. සිල් ගන්න දවසට කම්පැනි CEO වෙන්න පුළුවන්. PM වෙන්න පුළුවන්. නේද? ක්ලීනර් වෙන්න පුළුවන්. කවුරු හෝ ඒවා ඔක්කොම බිම වාඩි වෙන්න ඕනේ. ඒ වෙලාව තුල ඒ ලොක්කෙක් නෙවෙයි. හැමෝම එක හා සමානයි. ඒ සමානාත්මතාවය ඊගෝ එක නැති කරන්න තමයි මේ ශික්ෂාපදයේ තියෙන්නේ. ඊගෝ එක නැත්තම් උඩ වාඩුණා කියලා ප්‍රශ්නයක් නැහැ. තේරෙනවද? දැන් අපි උඩ වාඩුණාම අර දැන් හිතන්නකෝ ඒ පුටුවේ වාඩුණාම අමුතු රසණයක් එනවනේ. නේ? අමුතුම එකක් එනවා. දැන් සමහරුන්ට සපත්තු දැම්මම, ටයි දැම්මම, කෝට් එක දැම්මම නේ එන නිකන් උඩින් යන්නේ. සිංහල වචන අමතක වෙනවා නේ.
දැන් පිටරට එහෙම ගිහිල්ලා අර කාන්තාවෝ කියන්නේ අර මේ පොලොස් වලටත් කියන්නේ ජැක් වල බේබි සයිස් එක කියලා. නේද? මේ ගම්වල හිටපු අය ඒ වගේ තමයි. ඔක්කොම අමතක වෙනවා. ඒ කියන්නේ එකපාරටම නේ අම්මගෙන් කිරි බීපු එක අර වෙල්ලි පොනැල්ල හිටපු ඒවා අර මේ ඔක්කොම අමතක වෙලා අමුතුම එකක් එනවා. ඒ ඉතින් මාන්නේ. ඒවා තියෙන්න බෑ මේ ධර්මයේ පුරුදු කරන කෙනෙක් තුල. හොඳට මතක තියාගන්න අපි මෛත්‍රී භාවනාව උදේ ඉඳන් රැය වෙනකන් අපි කිව්වත් වැඩක් නැහැ. මේ ටික හැදුන් නැත්තම් මෛත්‍රී භාවනාව පැත්තක අපි තව පැත්තක. අපිට මුකුත් වෙන්නේ නැහැ. අපේ වචනේ එක දශමයක්වත් බලයක් නැහැ හැමුණොත් එහෙම. ඊට පස්සේ මොකද සක්කෝච්ච කියලා කියන්නේ මොකද්ද? ලද දෙයින් සතුට වෙන්න ඕනේ. Tamanට ලැබෙන්නේ මොනවාද? ඉන්න තැන. Tamanට ලැබෙන්නේ මොකද්ද වාහනේ? Tamanට ලැබෙන්නේ මොකද්ද ඇඳුම් පැළඳුම්? Tamanට මොනවාද ලැබෙන්නේ ආහාරයට? ඒකෙන් සෑහීමකටපත් වෙන්න ඕනේ. නැති ඒව ගැන හීනමම දුක් වෙන්නේ නැහැ. අර මනුස්සයා බලන්නකො ඉඳන් ඉඳන් තමුසර තමයි මට අරන් දෙන්න බැරි. එහෙම නේද? එහෙම බෑ. නේ? Tamanට ඇයි Tamanගේ කර්මයටනේ ලැබෙන්නේ? නේ? Tamanගේ කර්මයට ලැබෙන්නේ. දැන් අපි හිතමුකෝ එකම මේ ಜಾති ආහාර දෙකක් දෙන්න ගත්තට මගේ එක පිරුණු වෙලා වෙන්න පුළුවන්. එහෙම වෙන්න බැරිද? නේ? ඇයි මට උරුම වෙලා තියන්නේ ඒක? ඉතින් එහෙනම් ඒකෙන් මං සෑහීමකටපත් වෙන්න ඕනේ. ඒ කියන්නේ ඒක කන්න බොන්න කියන එක නෙමෙයි. නේ? ඒක තමයි මට ලැබිලා තියෙන්නේ. අරයට ඊර්ෂ්‍යා කළා වැඩක් නැහැ. නේ? ඒක යාගේ ලැබීම. එයා දීලා තියෙන හින්දා එයාට ලැබෙනවා. මම දීලා නැති නිසා මට ලැබෙන්නේ නැහැ. නේ? ඊකට පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙනවා අමාරුම දේ නේද කාන්තාවන්ට කියලා මහතුරු කියන්නේ. පහසුවෙන් පෝෂණය කරන්න පුළුවන් වෙනවා. මොකක්ද ඒ කියලා කියන්නේ? ඒ කියන්නේ එයාට ලොකු දේවල් ඕන වෙන්න බෑ. ඒ කියන්නේ අපිට බැරි දේවල් කරන්න යන්න ඕනේ. තේරෙනවද? අපි හැමතිස්සෙම බලන්න ඕන අපිට පුළුවන් දෙයක් කරන්න. දැන් ලංකාවේ නම් මම කියන්නේ ලීස් දාලවත් වාහනයක් ගන්න එපා කවදාවත් කියලා. මෙහෙනම් මම දන්නේ ඒ වේ ක්‍රමවේදය කොහොමද කියලා ඒකින්ද මට මෙහෙට අදාළව එක කියන්න බෑ. එහෙම මං කියන්නේ ජීවිතේ නැති කරගන්න ඊට වඩා හොඳයි. ඒ කියන්නේ පෞල් ජීවිතේ විනාශ වෙනවනේ. මම නිකන් කිව්ව නෙමෙයි මං හොඳට හොයලා බලලා මේක කිව්වේ. ලංකාවේ ලීසින් කම්පැනි වලින් ලීස් ගත්ත අයගෙන් 104යි ඒක හරියටම ඩිව් ඩේට් එකට ගෙවලා ඉවර කරන පිරිසක් ඉන්නවා කියලා කියන්නේ. 104යි ගන්න අයගෙන්. අනිත් හැමෝම මොකද්ද කරන්නේ භාගයක් වෙනකොට එක්ක ආයි ඒක රීෂෙඩියුල් කරනවා ආයි මොන හරි කරනවා ගෙවා ගන්න බෑ ඇරියස් වෙනවා ඊට පස්සේ නෝනට මහත්යව පෙන්වන්න බෑ මහත්යට නෝනව පෙන්වන්න බෑ නෝන කැමති නැහැ වාහනේ අරගොල්ලෝ අරන් යනකොට එයා වෙන දේවල් වලින් සල්ලි හොයන්න බලනවා මහත්ය ඔන්න හරි මොනහට හරි දේවල් වලට පුරුදු වෙනවා ගෙදර සම්පූර්ණයෙන්ම මුළු ගෘහ ජීවිතේම විනාශයටපත් වෙනවා අපි එහෙම ගන්නම ඕනේ නම් අපිට පුළුවන් ඒ වාරික වශයෙන් ඒක එකතු කරලා ඒ ටික එකතු වුණාට පස්සේ ගන්න. තමන්ට පුළුවන් විදිහට ගන්න. තමන්ට ඒ කියන්නේ තමන් කල්පනා කරලා බලන්න ඕනේ. ඒක මට නඩත්තු කරන්න පුළුවන් එකක්ද කියලා ගන්න කලින් නේ. ආසාවට අරගෙන නඩත්තු කරන්න බැරි නම් මොකද වෙන්නේ? අර ඉස්සර පරණ ගෙවල් වල වගේ හුඩ් එක යට තියලා රෙද්දකින් වහලා තියන්න නෙවෙන්නේ. නේ? එහෙම නෙමෙයිනේ අපි මේක පරිභෝජනය කරන්න ගන්න. අපිට ඒක සර්විස් කරන්න ඇතුලේ නඩත්තු කරගෙන යන්න පුළුවන් වෙන්න ඕනේ. බිරිඳක් ගන්න කොටත් එහෙමයි ඈ. ස්වාම පුරුෂයෙක් ගන්න කොටත් එහෙමයි. ගෙවල් ගන්න කොටත් එහෙමයි. මේ සමහරු මම දැකලා තිනවා ගෙවල් අරගෙන තිනවා ගත්තට පස්සේ පේන්ට් කරන්නවත් සල්ලි නැහැ. ඇයි මහා විශාල ගෙවල්. නඩත්තු කරගන්න බෑ. සේවකයෝ ගන්න විදිහක් නැහැ. මෙහෙත් තියෙනවා මෝගේජ්. ඒක තමයි ඉතින්. මම දන්නේ නැහැ ඉතින් මොකද්ද මෝගේජ් එක අපිට කාටවත් අගය කරන්න බෑ හොඳයි කියලා. නමුත් ඒක සමහරක් වෙලාවට මෙහි සමහරක් වෙලාවට ඊට වඩා සාධනීය පැති තියෙනවා වෙන්න පුළුවන්. දැන් මම ඉන්දියාවේ දැක්කා එහෙම. ඉන්දියාවේ රුපියල් 50000ක් තියෙනවා නම් ඉන්දියන් රුපියල් සල්ලි බෙන්ස් කාර් එකක් වුණත් ගන්න පුළුවන්. අවුරුදු 2-3ක් ගෙවල ඉවරලා එයාට ගෙවන්න බැරි නම් එයාට ගිහිල්ලා වාහනේ බාර දුන්නාම එදා වෙනකන් එදා වටිනා වැලුවේෂන් එක අරගෙන එයා ගෙවල තියෙන ගාන අරගෙන අතටත් ගානක් අරගෙන ගෙදර යන්න පුළුවන්. හැබැයි ලංකාවේ කවදාකවත් ඒක බෑනේ. ලංකාවේ වාහනෙත් නෑ. තව මොන හරි විකුණලා තව ගානක් දෙන්නත් වෙනවා ආයතනයට. එහෙම එකක් නේ තියෙන්නේ. නේ? ඒතකොට ශුද්ධ මූල ණය කියලා අහලා තියෙනවද දන්නේ නැහැ ගම්වල එහෙ තියෙනවා. කාන්තාව කී දෙනෙක් ජීවිතේ නැති කරගෙන තියෙනවද? ගම්වල ওই ණය ගන්න ගිහිල්ලා. පෞල් ජීවිත කීයක් විනාශ වෙලා තියෙනවද? ඒවා කිසිම තේරුමක් නැති වැඩ. ඇයි අනිත් එක්කෙනා කරන හින්දා අපිත් කරන්න යනවා. නේ? අර එයාට වඩා උජාරුවට අපි ඉන්න යනවා. ඒක නිසා ඔය හොට බිම නැගත් ඒවා තමයි ඔය ගොඩාක් ලංකාවේ නම් තියෙන්නේ. ඒක නිසා අපි මෙන්න මේ විදිහට ඒවා
අර පහසුවෙන් පෝෂණය වෙන්න පුළුවන් විදිහට. අපි හිතමු අපිට දවසේ හම්බෙන ආදායම රුපියල් 2500යි 2500ට ගැලපෙන ජීවන රටාවක් අපි තෝරගන්නවා. හදා ගන්නවා ප්ලෑන් එකක් අපිට ගැලපෙන විදිහට. බුදුහාඳුරෝ කියලා තියෙනවනේ ආදායම වියදම් කරන්න ඕන විදියනේ. කොටස් 4කට බෙදලා එකක් ඉතුරු කරන්න, එකක් ආයෝජනය කරන්න නේද? එකක් පරිභෝජනය කරන්න ආයදි වශයෙන් ලස්සන්ට කියලා තියෙනවනේ. එහෙමම කරන්න බැරි වුණත් නේ මොකක් හරි ක්‍රමවේදයක් අපි හදා ගන්නවා අර උඩ අහසල්ලන්න යන්නේ නැතුව. එහෙම යන්න පුළුවන් දවසට එහෙම ළඟතර කමක් නැහැ. නේද? ඊට පස්සේ මොකද ස්වල්ප කටයුතු තියෙන කෙනෙක් වෙන්න ඕනේ. වැදගත්ම කාරණාව. දැන් බලන්නකො අපේ ඇයට දැන් වැඩ ඇරලා ආවට පස්සේ දැන් භාවනාව නම් කමක් නැහැ. ආධ්‍යාත්මික යන තැනට හරි මොන හරි තියෙනවනේ. දැන් සමහරුන්ට මොන හරි සොසයිටි එකේ වැඩ කිය අර වැඩ මේ වැඩ කුලගණ සමිතිය මරණාධාර සමිතිය නේ. එතකොට නේද රටේ නැති ඒවා ටිකක් තියෙනවා. නේ. එතකොට ගෙදර ඉන්න එයාට ජීවිතයක් නැහැ. එයා ඊට පස්සේ වැඩ ඇරලා ඇවිල්ලත් ආයි යනවා අර මොකක් හරි එකට. ආයි රැ වෙලා එනවා. ඊට පස්සේ ආයි ටීවී එක බලනවා නැත්නම් මොන හරි කරලා නිදා ගන්නවා. ආයි උදේට යනවා. එයාට ජීවිතයක් කියන එකක් නැහැ. එයාට බිරිඳත් එක්ක දරුවොත් එක්ක නැත්නම් ස්වාමියාත් එක්ක ඉන්න කාලයක් නැහැ. හැමතිස්සෙම මේ මෛත්‍රිය පුරුදු කරන අයගේ තියෙන්න ඕනේ ගුණාංග ටික තමයි මම මේ කියන්නේ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු. හැමදාම රැයට හරි එක වේලකට හරි අපිට එකට වාඩි වෙලා කන්න පුළුවන් වෙන්න ඕනේ. ගෙදර කෑම මේසේ. අර ටීවී ඔක්කොම ඕෆ් කරලා දාලා ෆෝන් පැත්තකට දාලා නේ නැත්නම් අපි ඒව දිහා බලාගෙන නිකන් ඒක ඔක්කොම දාලා අර මූණ බලාගෙන කතා බහ කරගෙන ඒගොල්ලන්ගේ මොන හරි ඔෆිස් එකේ මොන හරි තියෙනවා ඉස්කෝලේ මොන ඒව ෂෙයා කරගෙන පොඩ්ඩක් බොහොම අර ෆ්‍රෙන්ඩ්ලි දරුවොත් එක්ක එහෙම ඉන්න පුළුවන් වපසරියක් අපි නිර්මාණය කර ගන්න ඕනේ. කියන්නේ යාට කාර්ය බහුල නම් ඒක කරන්න පුළුවන්ද? බෑ කරන්න. දැන් පැවිද්දෙක් ඕනට වඩා වැඩ දා ගන්නවා. උදේටත් කොහෙට හරි යන්න ඕනේ, දවල්ටත් යනවා, හවසටත් යන්න ඕනේ, රැයටත් යන්න ඕනේ. එතකොට ඉතින් පැවිද්ද කරන්න වෙලාවක් තියෙනවද? නේ? ඒතර ගිහියටත් අදාළයි මේක, පැවිද්දටත් අදාළයි මේක. නේ? ඒ කියන්නේ අපි කමර්ෂියලයිස් වෙනවා කියලා අපි ඒකේ සීමාවක් තියෙන්න ඕනේ. අපිට යන්න පුළුවන් අපි තේරුම් ගන්න ඕනේ මම මෙතනට ගියොත් මොකද දැන් මට තනතුරක් ගන්න ඕන කියලා ආසාවට මොකක් හරි එකට බැඳිලා ඒක තුල මගේ ඔක්කොම අර බෑග්ග්‍රවුන්ඩ් එකම නැති වෙනවනම් නේ මගේ මානසික නිදහස නැති වෙනවනම් මොකක්ද ඒකෙන් ඇති වෙන්නේ සභාපතිකම මොනාර කරන්නද තියාගෙන නේද ලේකම් මොනා කරන්නද තියාගෙන ඒක නිසා ඉස්සෙල්ලම අපිට කුටුම්බයක් තියෙනවනම් ගෙදරක් තියෙනවනම් ගෙදර අඩුම ගානේ ගෘහමූලිකයා විදියට හරි කාට හරි එයාට ඒ තනතුර කරගෙන යන්න පුළුවන් තිබ්බ ඒ ඇති හොඳටම ඒත් එක ජීවිතය ගෙවන්න නේ එහෙම කරන්නේ ඒකට කාලය තියාගන්න පුළුවන් තරම් මානසික නිදහස ඕනේ කෙනෙකුට මානසික නිදහස නැති වෙච්ච ගමන් එයාට ඔක්කොම කරන්නේ මොනවද කියන්නේ මොනවද ඔක්කොම එයාගේ මුළු ලයිෆ් ස්ටයිල් එකම වෙනස් වෙනවා ඊට පස්සේ නිකන් මේ මෛත්‍රී භාවනා අර භාවනා මේ භාවනා කරලා එයාව ගොඩ දාන්න බෑ හොඳට ගොඩ දාන්න බෑ බෙහෙතුත් පොන්න වෙනවා එහෙම නොත් එහෙම මානසික වෛද්‍යවරයෙක් හම්බෙලා මේ භාවනාවෙන් විතරක් ගොඩ දාන්න බෑ ඒ වගේ. හරි අමාරු. එහෙමයි ඉන්න ඕන තරම්. අපිටත් මුණ ගැහිලා තියෙනවා. ඒ කියන්නේ එහෙම හරි අමාරු. සමහර ඇකවුන්ටන්ට්ලා එහෙම මට හම්බෙලා තියෙනවා ලොකු කම්පැනි වල. කාන්තාවෝ එහෙම. මහතුරුත් ඇවිල්ලා තියෙනවා අපි ගාවට එහෙම. ඒගොල්ලන් ගන්න බෑ අමාරුයි දැන් ගන්න. මොකද ඒගොල්ලන්ට නිවාඩු නෑ අපි කියන දේ කරගෙන යන්න. මාස කීපයක් ආපහු රිකවර් වෙන්න ඉන්න ඒගොල්ලන්ට ටයිම් නෑ. ඒ නිවාඩු නෑ. තියෙන නිවාඩුත් ඔක්කොම දාලා නෙතින් නිවාඩු නෑ ඒකින්ද. ඒකට ඒගොල්ලන් අපිට කලවන්න බෑ ඉතින්. මම කියන්නේ යන්න මානසික වෛද්‍යවරයෙක් ගාවට දීලා දෙන බෙහෙතක් බීලා බලන්න ඉතින් පුළුවන්ද කියලා. අපිට කරන්න දෙයක් නැහැ. ඒක ඒ தත්ත්වයටපත් වුණොත් හරි අමාරුයි ආපහු මේ වෙන්නේ. මොකද නැවත එහෙම වෙන්නේ තියෙන ඉඩකඩ වැඩි. අර අතක් කකුලක් පයින් කෙනාගේ නිතර පයින් බලනව නේද? ඒ වගේ තමයි මනස අවුල් වෙච්ච කෙනාගේ අපි කොච්චර ධර්මානුකූල පැත්තෙන් ඒක හදලා දුන්නත් ඒක නැවත එහෙම වෙන්න පුළුවන් ඉඩකඩ වැඩි. ඉතින් මේ විදිහට ගලපගෙන ගියාම හරිම පහසුයි. එතකොට සැහැල්ලු පැවතුම් ඇති කෙනෙක් වෙන්න ඕනේ. මොකද්ද සැහැල්ලු පැවතුම් කියලා කියන්නේ? මම කියන හරි සිම්පල් කෙනෙක් වෙන්න ඕනේ. අර වැඩි වැඩ නැහැ, වැඩි කතා බහ නැහැ, මහා ලොකු විචෝරණ නැහැ නේද? දන්නවනේ අපි කියන්නේ සිම්පල් චරිත කියන්නේ එහෙම කෙනෙක් වෙන්න ඕනේ. ඊට පස්සේ සංසුන් ඉදුරන් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මොනවද මේ සංසුන් ඉදුරන් කියලා කියන්නේ? ඉන්ද්‍රියන් මොනවාද? අස කන දිව නාසය සම කියන එකනේ නේද? එතකොට මේවා දැන් අපි හිතමුකෝ මේවා පිනවන්න ගිහිල්ලානේ අපිට හැමදාම මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ නේ පංචකාමයන් පිනවන්න යාම තුලනේ මේ ප්‍රශ්නේ වෙන්නේ ඒ මං කියන්නේ පිනෙව්වට කමක් නැහැ දැන් මේක දැන් හොඳට තේරුම් ගන්න මම මේ කියන කාරණාව මේක පිනවන්න ඕනේ හැබැයි සීමා සහිතව
ඔබට කුසලයට යම්කිසි දෙයක් ලැබෙනවා නම් පිනවන්න නම් ලැබෙන එක පිනවන්න. චිත්‍රපටයක් බලන්න ඒක බලන්න. සින්දුවක් අහනවා නම් ඒක අහන්න. ඒකට ඇබ්බැහි වෙන්න යන්න එපා. ඒකට ඇඩික් වෙන්න එපා කියලා මම කියන්නේ. ඒක නැවත නැවත අහන්න ඕනේ. නැවත නැවත එතෙන්ට යන්න ඕනේ. නැවත නැවත ඒක බලන්න ඕනේ. නැවත නැවත ඒක කරන්න ඕනේ කියන තැනට යන්න එපා. අවස්ථාවක් ආවා ඒක කරා ඉවරයි එතනින් එහාට. තේරෙනවද? දැන් මේකෙන් කියන්නේ මේ සංසුන් ඉඳුරන් කියලා කියන්නේ. සංසුන් කියලා කියන්නේ මොකද්ද? නැහැ කියන එකද? නෑ. නේ? නේද? තියෙනවා. හැබැයි හරි අඩුවෙන් තියෙන්නේ. නේ? හරිම අඩුවෙන් තියෙන ලෝ ලෙවල් තියෙන. එහෙම ඉඳුරන් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. කියන්නේ ලොකු ඒව පස්සේ යන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න ඕනේ. නුවණ තියෙන කෙනෙක් වෙන්න ඕනේ. මොනකටද නුවණ තියෙන්න ඕනේ කියලා කියන්නේ? මෙතන හැමදේම අර අපි අන්න හරි කවුරු හරි කියනවා වුණා චතුරාර්ය සත්‍යයට දකින්න පුළුවන් වෙන්න ඕනේ. ත්‍රිලක්ෂණයට දකින්න මොකක් හෝ එකකින් එහෙම හැමතිස්සෙම ඒව ගලප ගන්න පුළුවන් නුවණක් තියෙන කෙනෙක් වෙන්න ඕනේ. නින්දාවක් කරාවොත් ටක් ගාලා ඒක ධර්මයට ගලපලා ප්‍රඥාවෙන් බලන්න නුවණ තියෙන්න ඕනේ. නේ දුකක් දැනුණොත් ටක් ගාලා ඒක ගලප ගන්න පුළුවන් තියෙනවා. දැඩි ආසාවක් ආවොත් ඒක ගලප ගන්න පුළුවන්කම තියෙනවා. ඊගාට මොකක්ද කියන්නේ? දැඩි අසංවර ගති නැති වෙන්න ඕනේ. අසංවර ගති කියන එකෙන් විශේෂ පදයක් දාලා තියෙනවා. මොකද්ද? හැඩි දැඩි. අසංවර ගති. ඒ කියන්නේ අසංවර ගති තියෙනවා කොහොමත් රහත් වෙනකම්. සමහරක් වෙලාවට රහතන් වහන්සේලාට තිබුණු අවස්ථා තියෙනවා සමහර තැන්වල. 100% මේක නැති කරන්න බෑ. හැබැයි මොකද්ද කියන්නේ? දැඩිව තියෙන ඒවා. දැඩිව තියෙන අසංවර ගති නැති කරගන්න ඕනේ. පුළුවන් තරම් එහෙම සංවරශීලීව කටයුතු කරන්න කියන එක තමයි කියන්නේ. ඊගාට කුලයන් කෙරෙහි නොඇලුණු කෙනෙක් වෙන්න ඕනේ. මොනවාද කුලයන් කෙරෙහි කියලා කියන්නේ? මොනවාද කුල? ඔයත් දන්න කුල තියෙනව මොනවාද? ගොයිගම. කුලයක් නේද? ඊට පස්සේ මොනවාද? කරාවේ. නේ? ඊට පස්සේ තව මොනවාද තියෙන්නේ? රදල. ආදී වශයෙන් කුල තියෙන ඒ කුල ගැන නෙමෙයි මේ කියන්නේ. එහෙනම් මොන කුල ගැනද කියන්නේ? සත්‍ය අවබෝධය හොයාගෙන යන කෙනෙකුට යම්කිසි දවසක තේරෙනවා මේ ස්ත්‍රී පුරුෂ කියන්නේත් බෙදීමක් නෙමෙයි කියලා. හඳුනා ගැනීමේ පහසුවට දාපු එකක් කියලා. කියන්නේ ස්ත්‍රී පුරුෂ ભેදයක් නැහැ. එතකොට සුදු කළු ભેදයක් නැහැ. ලස්සනයි කැතයි කියලා ભેදයක් නැහැ. ಜಾති ભેදයක් නැහැ. ආගම් ભેදයක් නැහැ. කුල ભેදයක් නැහැ. දැන් අපිට තියෙනවනේ අපි තේරවාදී මහායාන නම් වැඩක් නැහැ. එහෙම එකක් නැහැ. නේද? වජ්‍රයාන අපෝ කිසි කමකට නැහැ. එහෙම නැහැ. මුස්ලිම් දෙපාම කරපු අය එහෙම එකක් නැහැ. නේද? හැමෝම මිනිස්සු. අපි ඉපදෙනකොට අපිට කොහෙවත් තිබුණේ ඇප්ලිකේෂන් එකක් ෆිල් කරලා ඉන්න. මට ඕන රට මේක, මට ඕන ජාතිය මේක, ආගම මේක, අම්මා මෙයා, තාත්තා මෙයා, නේද? අහවල් කුලේ එහෙම එකක් තිබුණේ නැහනේ. කර්මයේ කර්මඵල අනුව අපි ආපු විදිය මේ. ඒ හැමෝමත් ඒ ආපු විදිය. නේ? එහෙනම් ඒක තුල ඒ හැමෝටම මේ අයිතිය තියෙනවා. ඒක තුල ඒ විදිහට ජීවත් වෙන්න. නිදහස තියෙනවා මේ රටේ. ඉපදුන කෙනෙකුට අර මෞර්ය අයටත් නිදහස තියෙනවා. ආපු අයටත් බලෙන් අල්ලගත්ත දැන් ඒගොල්ලන්ටත් නිදහස තියෙනවා. ඔය ඇත්තන්ටත් නිදහස තියෙනවා. තියෙන මේක අනුව. නේ? ලංකාවෙත් ඒ හැමතැනම එහෙමයි. එහෙම බෙදීමක් තියාගන්න එපා මොනම වෙලාවකවත්. නැත්තම් අපි කොහොමද සියලු සත්ත්වයන්ට එක හා සමානව කරුණා මෛත්‍රිය දක්වන්නේ? අපිට කියන්න වෙනවා මුස්ලිම් ජාතිය හැර සියලු ජාතීන් සූපත් වේවා නේද? නේද? එහෙම කියන්න බෑ. අල්ලපු ගෙදර සුමනාවතිය හැර සියලු කාන්තාවෝ සියලු දෙනා නේද? අල්ලපු ගෙදර බල්ලා හැර නේද? ඔක්කොම එහෙම කියන්න පුළුවන්. එහෙම බෑ. ඒ කියන්නේ මෛත්‍රිය කියලා කියන්නේ පංගු වෙන් කළ කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒ කියන්නේ දැන් අපේ දැන් කියන ක්‍රමවේද වලට අපේ පුද්ගලයෝ මේව කරගෙන නැත්තම් දිශාවන් මේව කරගෙන ප්‍රදේශ මේව කරගෙන මේ මෛත්‍රී භාවනාව වඩනවා. ඒකේ වැරද්දක් නැහැ. හැබැයි ඒවා එතකොට ඒ පුද්ගල ඉලක්ෂ වෙච්ච ඒවා. තේරෙනවද? ඒක එතකොට සීමා ඒක තුල තෘෂ්ණාවක් තියෙනවා. මට ඕනේ මෙයාව බේරගන්න ඒකින්ද මම එයාට මෛත්‍රී කරනවා. ඒ ඉතින් ඒ වෙලාවේ තව අය නැද්ද ඒ වගේ අපහසුතාවයටපත් වෙච්ච? ලෙඩ වෙච්ච අය මරණයටපත් වෙච්ච අය නැද්ද මේ සංසාරේ? මටම කිරි දීපු අය. මං වෙනින්ම දාඩිය කඳුළු හලපු අය. නේ? ඒ අවබෝධයට එනකොට කාටවත් බැරි වෙනවා මේ අර එක්කෙනෙකුට විතරක් ස්පෙෂලායිස් කරලා මෛත්‍රී කරන්න. එතෙන්ට එනකන් කමක් නැහැ මම කියන්නේ කරාට. හැබැයි අර හොඳට තේරුම් ගන්න ඕනේ ඒක අර ඇත්තම එක නෙවෙයි. ඇත්තම එකෙන් වෙන් වෙලා ගිය පොඩි වෙන ප්‍රභේදයක් ඒක. දැන් අපි දිශාවන් වලට කතා කරාට මාලිමාව වැඩ කරනවද පෘථිවියෙන් එහාට ගියාම? උතුරු දකුණු හොයාගන්න පුළුවන්ද?
බෑ කොහෙවත් හොයන්න බෑ මේ සක්වලේ කොහෙද හොයන්න පුළුවන් දිශාවක් නේ දැන් ඔය හන්දට ගිය එකත් මොකද්ද අනුමාන කළා යවි අර ඒකේ චලනයත් එක්ක අර විදින ක්‍රමවේදයකට ගිහිල්ලා තියෙන්නේ හොයලා බැලුවා අර දැන් ඒගොල්ලෝ උපකල්පනය කරනවා මෙතනට මේක දවස් වෙනකොට ළඟා වෙන්න පුළුවන් ඒ වෙනකොට හඳ කොයි හරියද තියෙන්නේ අන්න ඒ හරිය ඉලක්ක කරලා විදප එකක් තියෙන්නේ හොයලා බැලුවා එහෙම නැතුව හරියට දිශාවකට කියලා එහෙම යවන්න බෑ දැන් ඔය තපස්වරු ඉන්නවා මේ තරු වලට තාරකා වලට ග්‍රහලෝකයට ගිහිල්ලා භාවනා කරන අය පෘථිවිය දිහා බලන අය ඒගොල්ලෝට වෙනම උගන්වනවා ඇස්ට්‍රොලොජි කියන එක ඒ මේ මොනවද මේ උත්තර ಭಾರತේ ඒතකොට ඒගොල්ලෝ ජ්‍යොතිෂය පාවිච්චි කරලා තමයි අපේ පෘථිවිය නැවත හොයාගෙන ඉන්න දිශාව නෙමෙයි ඒ ඉන්න ටික හොයාගෙන ඒක මත තමයි ඒගොල්ලෝ එන්නේ. දැන් අපි ඒක පාවිච්චි කරන්නේ වෙන වෙන දේවල් වලට නේද? වස්කවි කියන්නේ ඒ වගේ වටනේ නූල් පන්නන්නේ ඒ වටනේ අපි ඇස්ට්‍රොලොජි පාවිච්චි කරන්නේ. ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ අර වගේ බොහොම වැදගත් දේවල් වලට. ඉතින් ඒ වගේ අර අපිට එහෙම පොදුවේ එහෙම කරන්නකොට මේ මුළු මහත් විශ්වයටම අපි මෛත්‍රී පතුරනකොට අපිට දිශාව ගත්තොත් ඒ ටික සීමා සහිතයි පෘථිවිය කියන තැනට. විශ්වයට දසදහසක් සක්වලට මේක අයිති වෙන්නේ නැහැ. ඒකෙන් මොකද මේ ස්වල්ප වරදකුත් නොකරන්න කියලා කියන්නේ. පුංචි හරි වරදක් කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න කියලා කියන්නේ. මේ විදිහ ක්‍රමානුකූලව ටික ටික අපි හදා ගන්න ඕන දේවල් ඉති. යම් කිසි කෙනෙක් ඒ කියන්නේ නුවණ තියෙන අන්‍යයන් නිඳා කරන විදිහ සුළු වරදක්වත් කරන්න එපා කියලා තමයි මෙතන කියන්නේ නේද? හැමෝටම ප්‍රාර්ථනා කරන්නලු සැප ඇත්තෝ වෙත්තා, බය නැත්තෝ වෙත්තා, සියලු සත්වෝ සුඛිත සිත් ඇත්තෝ වෙත්තා කියලා නේ. මෙතින් දැන් ඔය සාමාන්‍යයෙන් මේකෙත් තියෙන්නේ ඔය එතනට දැන් මේ තථාගතයන් වහන්සේ මේ දේශනාව කරේ එතන සීමාවට අදාළ වෙන විදිහටනේ. එතන අර ආපු ප්‍රශ්නයක් නේද වනගත මතකයි නේද ඒක? ඔව් එතකොට එතන ඒ ඉඳපු සත්තු අරමුණු කරගන්නකොට මේ විදිහට කරන්න කියලා තියෙනවා. මේක කරාට වරදක් නෑ හොඳේ. ඒ කියන්නේ මේක අපිට ප්‍රතික්ෂේප කරන්න බෑ. මේ සියලුම සත්වයන් කියනකොට අපිට දීර්ඝ ಜಾති නේද? එතකොට මහත් අය, සිරුරු තියන අය, මධ්‍යම ප්‍රමාණි සිරුරු තියන අය, සීන් සිරුරු තියන අය, එහෙම මිටි අය, එතකොට තුල අය ආදී වශයෙන් අපිට කරන්න පුළුවන්. දිශාවන වශයෙන්ුත් කරන්න පුළුවන්. හැබැයි අර මම කලින් කියපු කාරණාව එතෙන්ට අනුගතයි. ඇසට පෙනෙන අය, ඇසට නොපෙනෙන අය ඒ හැමෝටම අපි මෛත්‍රී කරන එකට ඉපදීම අවසන් කළ සත්‍යෝ, ඉපදීම සොයන සත්‍යෝ ඇතුළු සියලු සත්‍යයන්ට සපත වේවා කියන එක තමයි මේ ත්‍රුගාථා පාඨයන් ටිකෙන් කියවෙන්නේ. මේ අනෙක් කෙනෙක් රවට්ටන්න නැති, අවමන් කරන්න නැති, කිසි කෙනෙක් ගැන වැරදියට හිතන්නේ නැති, ඒ විදිහට කටයුතු කරන්නේ නැති කෙනෙක් බවට පත් වෙන්න කියලා කියන්නේ. මේක මවක් යම්සේ තමාගෙන් ඇති වූ දිවිපිදීමෙන් හෝ එකම පුතු රකේද. ඒ කියන්නේ තනි දරුවෙක් ඉන්න අම්මා කෙනෙක් ඒ දරුවට කොච්චර ආදරේද? ඒ දරුවා වෙනුවෙන් ජීවිතේ උනත් කැප කරන්න ලෑස්ති නේද? නේද? ඒ දරුවට ඒ තරමට ආදරේනේ. අන්න ඒ තනි මවකට ඉන්න ඒ දරුවට යම්කිසි ආදරයක් දක්වනව නේද? ඒහා සමාන ආදරයක් මෛත්‍රියක් තමයි සියලු ලෝක සත්වයා කෙරෙහි පතුරවන්න කියලා තථාගතයන් වහන්සේ කියන්නේ. නේද? එකම පුතු රකීද මෙසේද හැම සතුන් කෙරෙහි මෛත්‍රී සිත වඩන්නේ අප්‍රමාණ මෛත්‍රී සහගතව සියලු සත්වයන් කෙරෙහි සිත වඩන්නේ කියලා කියනවා. ඔක තමයි අමාරුම වැඩේ. නේ? තමන්ගේ දරුවන්ට නම් ඉතින් මෛත්‍රී කරුව හැකි. අනිත් අයට කරන එක තමයි ටිකක් අඩු වෙන්නේ ඉතින් නේද? හැබැයි කරගෙන යනකොට ඔක හරියනවා. ඉතින් අර හරියට දැනුමත් එක්ක තමයි ඒක එන්නේ. අර පරමාර්ථ සත්‍ය අවබෝධ වෙන්න යථාභූත ඥානය ඇති වෙන්න එතකොට තේරෙනවා දැන් අපි අනිත් කෙනාගේ දරුවා කිව්වට එයාටත් මං දවසක කිරි දීලා තියෙනවා. එයාටත් මං අම්මා කෙනෙක් වෙලා තියෙනව නැත්te නෑ. එයාටත් මං තාත්තා කෙනෙක් වෙලා තියෙනවා. මේ භවයේ නොවුනට. සමහරක් වෙලාවට මේ ආත්මෙදී අපේ දරුවා වෙලා ඉන්න කෙනාට වඩා වාර ගාණක් අපේ හතුරගේ දරුවට අපි අම්මා වෙලා තාත්තා වෙලා ඇති. සසරේ. එහෙම ගමනකනේ අපි මේ යන්නේ නේ. ඒ තින අනිත් එක ඒ ටිකට එච්චරම ලොකු මේ කර්ණයකට අවධානය යොමු කරන්න ඕනේ අර සක්කෝ සුදුචි සූත්‍රයක කියන තැන ඉඳන් මූලික දේවල් ටිකට. මම මේක දාන්නම් කොහොමදත් ඉතුරු ටිකත් බලන්න. මෙන්න මේ විදිහට බ්‍රහ්ම විහරණයෙන් කටයුතු කරන්න කියලා කියන්නේ.
මිත්‍යා දෘෂ්ටියට පැමිණ සිල්වත් විදිහට මේක හරියට මේ විදිහට මේ බ්‍රහ්ම විහරණයට පැමිණිලා ඒ විදිහට මෛත්‍රිය වඩන කෙනා අන්තිමට මොකද්ද කියන්නේ මේ කවදාකවත් මව් කුසක පිළිසඳ ගැනීමක් නැවත නැත. නේ? සකදාගාමි අනාගාමි මාර්ගයෙන් දුරුකට ඒකාන්තයෙන්ම නැවත ගර්භයේහි විසීමට නොපෙනෙන්නේ නෙවෙයි. සුද්ධාවාසයක ඉපද එහිදීම රහත් බවට පැමිණ පිරිනිවන් පාන්නේ කියලා තමයි අන්තිමට කියන්නේ. ආයි මනුස්ස ලෝකෙට දිව්‍යතලයකට එන්නේ නැහැ කියලා කියනවා මේ මෛත්‍රී භාවනාව හරියට ප්‍රගුණ කරන කෙනාට ඉතින්. ඊට පස්සේ පිළිකුල් භාවනාව. මොකද්ද පිළිකුල් භාවනාව කියලා කියන්නේ? මොනවාද පිළිකුල් භාවනාව කියලා මෙතෙක් කල් කරලා තියෙන්නේ? කොච්චර කාලද? ඔය භාවනාව වඩන්න ක්‍රමවේදයක් තියෙනවා. ඒ කියන්නේ දවසකට පැයකට නොඅඩු කාලයක් අරගෙන සති දෙකෙන් දෙකට වගේ දවස් 15න් 15ට කර්මස්ථානේ ඔහොම කරගෙන යන්න ඕනේ. මාස 5යි දවස් 15ක් විතර යනවා භාවනාව හරියට ඉවර කරන්න. ඒ කියන්නේ හරි ක්‍රමවේදයකට කරගෙන ගියොත්. ඉතින් පිළිකුල් භාවනාව ගොඩාක් ඔය රාගය අධිකයට කරන්න කියන භාවනාවක්. වෛරය අධිකයට මෛත්‍රී භාවනාව කරන්න කියනවා. රාගය අධිකයට පිළිකුල් භාවනාව කරන්න කියලා කියනවා. හැබැයි අවසානයේදී මේ පිළිකුල් භාවනාව කරලා මොනම හේතුවක් නිසාවත් ඒ අපිට විරුද්ධ පක්ෂේ කාන්තාවන්ට නම් පිරිමින්ට නම් කාන්තාව කියන අය පිළිකුල් වෙන්න බෑ හැබැයි. ඒක තමයි මේකේ තියෙන්න ඕනේ මේ නියම දේ. වර්තමානයේ වෙන්නේ මොකද්ද? ඒ කියන්නේ දකින්නවත් බැරි වෙනවා. ටික කාලයක් යනකොට. එහෙම වෙන්න බෑ. එහෙම වුණොත් එහෙම මොකද්ද වෙන්නේ? ද්වේෂයක් ඇති වෙලා, පටිගයක් ඇති වෙලා පිළිකුල හරහා. පිළිකුල් භාවනාව වර්ධනය වෙලා අනිත් පැත්තේ පටිගයක් ඒත් එක්කම ඇවිල්ලා. ඒකනේ දකින්න අකමැති වෙන්නේ නේද? ඒක එහෙම වෙන්න බෑ. ඒ කියන්නේ යථාර්ථය අවබෝධ කරගෙන ඕනේ මේක කරන්න. විශේෂයෙන්ම විවාහ වෙලා ඉන්න අය, තරුණ වයසේ ඉන්න අය. එහෙම අය පිළිකුල් භාවනාව කරා කියලා තමන්ගේ පාර්ට්නර්ව එපා වෙන්න බෑ. ඒත් මතක තියාගන්න මේක මම පොඩි අයින් ඉඳන් ඊට වඩා ලොකුවට ඒක විග්‍රහ කරන්න යන්නේ නැහැ. ඔයාට තේරුම් ගන්න ඒක. පාර්ට්නර්ව එපා වෙන්න බෑ. එපා වුණොත් ඉතින් ෆැමිලි ලයිෆ් එක ඉවරයි. නේ? එහෙම එපා වෙන්න බෑ. යථාර්ථය අවබෝධ වෙන්න ඕනේ. මගේ කයේ තියෙන මේ වගේ කොටස් ටිකක්, ඒ වගේ ටිකක තමයි මමත් මේ ඉන්නේ වහගෙන මේ මල්ලක් වගේ හැමෙන් වහගෙන ඉන්නේ නේද? අසුචි ටිකක් නේ ඇතුලේ තියෙන කුණු ගොඩක්නේ. ඒක වහගෙන ඉන්නේ. ඉතින් පාර්ට්නර්ත් ඒ වගේ තමයි. එයාටත් මේ වගේ එකක් තමයි තියෙන්නේ. හැමෝටම මේ වගේව තමයි තියෙන්නේ. හැබැයි මේ ලයිෆ් එකේදී අපිට වෙනව මොකද්ද? ඒ සමහර තැන් තියෙනවා අවබෝධය ඇතුව ඒ සමහර දේවල් වලට අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. එකඟ වෙන්න සිද්ධ වෙනවා. අනුකූල වෙන්න, අනුගත වෙන්න සිද්ධ වෙනවා. ඒක අපේ ඒ ගිහි ජීවිතයේ එක අංගයක් නිසා. මේක අර කැටවල හේමාලෝක හාමුදුරු එහෙම ලස්සනට කියනවා මෙතන මට ඒ ටික කියන්න බෑ පොඩි අය ඉන්න. නේද? ඒ කියන්නේ එහෙම බෑ භාවනා කරන්න ගියා කියලා උපාසකම්මල හරි මහත්තුරු හරි එයාගොල්ලන්ගේ ෆැමිලි ලයිෆ් එක එතනින් අවසන් වෙන්න බෑ. දැන් අපිටත් ගොඩාක් වෙලාවට කතා කරනවා දුවලා හරි එහෙම ඒගොල්ලන්ගේ පෞද්ගලික ජීවිතය අතුලාන්තෙත් එක්කම කියනවා. ඒතකොට මේ සම්පූර්ණයෙන්ම වැරදි විදිහට තමයි මේ ධර්මදේශනා වලින් කරුණු අරගෙන තියෙන්නේ. අපි මේ යථාර්ථය තේරුම් ගන්න. දැන් මේක කුණු මල්ලක් කියලා දන්නවනේ හොඳටම අසුචි ටිකක් මේ දැනුත් තියෙනවනේ මේක ඇතුලේ. මුත්‍රා ටික උතින හොටුත් තියෙනවා, සෙමත් තියෙනවා, සෙවල ඔක්කොම ටික තියෙනවනේ. හැබැයි මෙහෙමයි කියලා දැන් මේක විසික් කරලා දානවද? හෙටත් නාවනවනේ මේක උදේට. නේ? හෙටත් මේ සැන් පවුඩර් ගාලා හොඳට මේව කරලා ලස්සනට ඔප දාලා බස්සනවනේ පාරට. නේද? ඒක විසික් කරන්නේ නැහැනේ මේක. ඉතින් අරකට ඒ වගේ තමයි. එහෙම එපා වෙන්න බෑ. ළඟට එනකොට තුනෝදකින් එහෙම හිතෙන්න බෑ. එහෙම වෙන්න බෑ. ඒකට භාවනාව වැරදිලා. ඒ කියන්නේ පටිගයක් ඇවිල්ලා, ද්වේෂයක් ඇවිල්ලා. ඒකට අපි තේරුම් ගන්න ඕනේ මේ යථාර්ථය මොකද්ද කියන එක නේ. භාවනාවක් කියලා කියන්නේ මොකද්ද? හැමතිස්සෙම හිත සංසුන් වෙන්න ඕනේ, යථාර්ථය අවබෝධ වෙන්න. දැන් අතන මොකද්ද වෙන්නේ? එකක් වර්ධනය වෙලා අනිත් පැත්තෙන් නේද? ඒක වැරදි. ඒක නිසා මොනම භාවනාව කරත් අවසානයේදී ප්‍රතිඵලයේ මධ්‍යස්ථ වෙන්න ඕනේ. යථාර්ථය තේරෙන්න ඕනේ. අනිකගේ සිතුම් පැතුම් තේරෙන්න ඕනේ. ඒ අයගේ හැඟීම් දැනීම් තේරුම් ගන්න පුළුවන්කම තියෙන්න ඕනේ.
ඒවට අපිට අනුගත වෙන්න අනුකූල වෙන්න පුළුවන්කම තියෙන්න ඕනේ. එහෙම නැත්තම් භාවනා කරන්න එපා අඩුම ගානේ. නේද? අඩුම ගානේ පෞල් ජීවිතේ හරි බේර ගන්න එපා. නේ? නැත්නම් අන්තිමට භාවනා පන්තියකට ඇවිල්ලා ඒක මේ කෙලවරුනොත් එහෙම දික්කසා දෙකින් නේද? ඒක එහෙම වෙන්න බෑ ඇත්තටම. ඒ කියන්නේ හොඳට මතක තියාගන්න විශාකාව වගේ අය නේ. හොඳට තේරුම් ගත්තයි නේ අවුරුදු 7 දී මාර්ගඵල ලැබලා විවාහ වෙලා දරුවෝ 20ක් විතර හදලා හොඳට කාම්භෝගී ජීවිතයක් ගත කරලා හොඳ අවබෝධයෙන් හිටපු කෙනෙක් නේ. නේද? එහෙනම් ඔය කියන විදිහට එයානේ ඉස්සෙල්ලම යන්න ඕනේ. මහාන වෙන්න. නේද? තථාගතයන් වහන්සේ ඔය කියන විදිහට හැමෝටම මහාන වෙනකොට ඉස්සෙල්ලා විසාකාව අඬ ගහලා ගන්න එපා එහෙම නේද? එහෙම එකක් නෙවෙයි තියෙන්නේ. හොඳට තේරුම් ගන්න ඕනේ මේ කාරණාව. මේ ධර්මයේ කියලා කියන්නේ අද අපිට වෙලා තියෙන අපි ඒක වැරදි තැනින් අල්ලගෙන තියෙන නිසා අපි ඔක්කොම ජීවිතේ සාර්ථක කරගන්නයි අපිට ආධ්‍යාත්මය ඕනේ ඇත්තටම. ගිහි ජීවිතේ සාර්ථක කරගන්න ආධ්‍යාත්මය ඕනේ. හැබැයි අද වෙලා තියෙනවා ඒකේ අනිත් පැත්ත. අන්තිමට ධර්මයක් නැහැ. ෆැමිලි එකක් නැහැ. මානසික රෝහල් වල නේද? පොලිසිය හිරගෙවල් වල එහෙම තමයි අන්තිමට ඕන අතර වෙලා තියෙන්නේ. මිනිමෙරුන් වලින් අතර වෙලා තියෙන ඔය සමහරක් ධර්මයේ පස්සේ ගියාගේ ජීවිත. ඒ අනිත් පැත්තෙන් එන විරුද්ධතාවය නේ? ඒ වගේ. මෙන්න මේ විදිහට කොටස් 32ක් තියෙනවානේ නේද? මේ 32 වර්ග 6කට බෙදලා පෙන්නනවා. කෙස්ය, ලොම්ය, නියය, දත්තය, සමය. ඒතර මේ කෙස් ලොම් නිය කියන්නේ ඇත්තටම ශරීරේ මේ සමත් එක්ක ගත්තාම බාහිරින් තියෙන ඒවා. අනිත් ඔක්කොම අභ්‍යන්තරයේ තියෙනවනේ. දත්, මස්, නහර, එතකොට ඇට මිදුළු, වකුගඩු, හදවත, අක්මාව, දලබුව, ඇලදිව, පපුව, අතුණු බහන්, ආහාර, මල, මොළය, පිත, සෙම, සැරව, ලේ, දහඩිය, මේද තෙල, කඳුළු, වරුණු තෙල, කෙල, සොටු, සඳ මිදුළු, මුත්‍ර කියලා වර්ග 6කට බෙදලා තියෙනවා. මේක ටිකක් අපි බලමුකෝ. මේ තියෙන කේසා නේද? කෙස්. මොනවාද? ඒ මොනවාද? දන්නවනේ. මේ මොනවාද? හැම තචු. මේ මොනවාද? මස්ස. නහර. පේනව නේද? නහර මෙතන මේ හිතින් උලුප්පල අරගෙන පෙන්වන්නේ කතුරේ. ඇට. ඒවම දන්නවනේ. ඇට බිදුළු. ඊට පස්සේ වකුගඩු දෙක. හදවත, අක්මාව, දලඹුව. දලඹුව කියලා කියන්නේ මොනවාද? මොනවාද දලඹුව කියලා කියන්නේ? වැදුම් මහ කියලා කියන්නේ. කාන්තාව. ඒක තමයි දලඹුව කියලා කියන්නේ. බඩදිව, පෙනහළු, ආහාර මාර්ගයේ බඩවැල් ටික, අතුණු බහන්, කුඩා බඩවැල්, නොපැසුණු ආහාර, මල, මොළේ, පිත, සෙම, සැරව, උදුරේ, දහඩිය, මේදේ, කඳුළු, වරුණු තෙල. ඒ කියන්නේ හැමේ ඇති වෙන තෙල් තට්ටුව. හැමේ තෙල් පෑදෙන්නේ ඒක. ඊට සොටු, සඳ මිදුළු. අර අපි කියන්නේ මොකද? මුත්‍ර. ඔය විදිහට තමයි කොටස් 32 තියෙන්නේ. ඔය ටික තමයි ඇතුළේ තියෙන්නේ. කොච්චර වහගෙන හිටියත් ඔය ටික තමයි නේද බෑග් එක ඇතුළේ තියෙන්නේ.
මේ තමුත් එකම රෝහලේදී අපි සජීවීව බලන්න ගියේ මේ අම්මා කෙනෙක්ගේ මල සිරුරක් heart attack එකක් හැදිලා නැති වෙලා හිටපු ඊට මාස කිහිපයකට කලින් අවුරුදු 75ක විතර අම්මා කෙනෙක් අතන පේනවා නේ. ඉතින් අපි හැමෝගෙම එකමයි ඈත ශරීරයේ තින්නේ ගන්න දෙයක් නැහැ. මේ තියෙන ඔලු කට්ට මේ මෙතන තිබුණු කට්ට තමයි ඔය කපලා කියතෙන් කැපුවා බර ගාලා හමාරගෙන මූණ වැහුවා මේ තියෙන. මෙතනින් මෙහෙම කපලා මේ ටික අරගෙන තමයි මූණ වැහුවේ. මූණ වහනවා ඒගොල්ලෝ සම්ප්‍රදායනුකූලව මූණ පේන්න තියන්නේ නැහැ. ඊට පස්සේ ලස්සනට මහලා මේකප් එක දාලා ගන්නවා ඉතින් එම්බාම් එකේදී. දැන් ඉතින් මේ මෙතන මොකුත් නැහැ මේ මොනවාක්වත් නැහැ ඉතින්. මේ ඔක්කොම ටික වටිනා ටික තමයි ඉතින් ඔක්කොම සෙල්ලම් ටික තියෙන්නේ. මේ මොලේ කෑලි වලට කපරවන්නේ පෝස්ට්මෝටම් එකේදී. මේ බඩවැල් ටික මේ අක්මාව මේ හෘදය මේ පෙනහලු වල පේනවද කළු පාට තිත් තියෙනවා. ඔක හරිම සෙවලයි. ඉතින් ඕක මේ හරි මේ ඇල්ලුවාම හරිම නිකන් අර ඒක නිකන් අපි කියන්නේ අර මොනවද කියන්නේ ඒකට කියන්න වචනයකුත් නැති තරම් එච්චරටම සෙවලයි. ඒතර මේ කළු පාට තිත් මං ඇහුවා ඇයි කියලා. ඊට පස්සේ ડોක්ටර් ගත්කට්ටම කිව්වා මේ අම්මා දරලිපේ වෙන කෙනෙක් කියලා. ඒ කියන්නේ දරලිපේ වෙනකොට අර දුම ගිහිල්ලාලු කළු පාට ඔය ඩොට්ස් ඇවිල්ලා තියෙන්නේ. ඒ කියන්නේ සිගරට් බොන කෙනෙක්ගේ ඊට වඩා ගොඩක් වැඩි කියලා කිව්වා. ඒ විදිහට ඉතින් අන්න මොලේ කෑලි ටික නේද? ඔක්කොම හරිම සෙවලයි හරිම ගඳයි. ඉතින් අර මෙතන ශරීරයේ බඩෙන් මෙතනින් කපනකොටම මේ බොකු ටික ඔක්කොම පොක් ගාලා එළියට පයින්නවනේ. 아무තු සද්දෙකුත් එක්ක. කියන්නේ හිර කල්ලා වගේනේ ඇතුලේ තියෙන්නේ ඔක. එතකොට ඒකත් එක්කම පුදුම දුගදක් එනවා. ඉතින් ඒක වචනෙන් කියන්න බැරි තරම් ඒක අපි කොහොමද මේක ඇත්තටම මේ දුගද එළියට එන්නේ නැත්තේ කියලා හිතන එක වෙලාවකට. කියන්නේ එච්චරටම දුගදයි ඒක. මේ හිතා ගන්න බැරි තරම්. සූප් කරන්න බෑ. ඉතින් මෙන්න මේ පේනවද මෙන්න මෙතන මේ ඇරෝ එක තියෙන තැන උතන තමයි ගර්භාෂය. මම අර දවසෙකුත් කිව්වේ දැන් මෙතන ආමාශය අර බොකු ටික ඔක්කොම ටික මේවා ටික තියෙන අසුචි ටික යන මාර්ගයේ ආහාර දිරවන ඔක්කොම ටික උතන. ඊට පස්සේ මෙන්න මේ හරියට වෙන්න මුත්‍රාශය මෙන්න මෙතන පොඩි නිකන් පොල් කට්ටකට වගේ පොඩි ප්‍රමාණයක තමයි ওই ගර්භාෂය කියන එක තියෙන. ඉතින් උතන තමයි ඉතින් අපි මාස ගාණක් තිස්සේ ඉඳලා මේ කොම ටික සෙල්ලම් දාන්න එළියට එන්නේ ඉතින්. දෙපැත්තෙම ඉතින් හරිම අප්‍රසන්න තැනක් ඉතින් අගෞරව කරනව නෙමෙයි මව් කෙනෙකුට. නමුත් ඕක තමයි ඉතින් කයේ යථාර්ථය. නේ? කයේ යථාර්ථය. සම්මාසෙ මරණයට පස්සේ මිනිහ ඒක ලේ තියෙනවා ලේ පාටක්. ඔව්. කපනකොට ලේ එනවා. ඉතින් ලීටර් 5ක් විතර තියෙනවා කියනවනේ ශරීරේ. ඒ ටික එනවා. ඒ ටික අම්මා මේ මහත්මිය අයින් කරන්නේ මේකෙදිනේ. සාමාන්‍යයෙන් නෝමල් එකක නම් මේකද මේ මල් ශාලාවෙන් අයින් කරන්නේ. අයින් කළානේ ෆෝමලින් ගහන්නේ වෙනුවට. දැන් මේ වගේ තැනකදී එහෙම කරන්න බෑ. මේක කපනකොටම ඔක්කොම ටික එනවනේ. ඒක තමයි ඉතින් යථාර්ථය. මේක මම දාන්නම් මේ ටික කියවල බලන්න මේ හැමිට මේ කියන්නේ මේ භාවනා මං කිව්වේ ගොඩක් තියෙනවා මේකේ මේ භාවනා සම්පූර්ණ කරනකොට 5 දිනක් ගත වෙනවා. ඒ කියන්නේ හරියට කරන්න ගියොත් භාවනා වාක්‍යෙත් මං දාලා තිනවා. පළවෙනි භාවනා කරන්නේව මේකේ විස්තර සහිතව ඕනනම් තියෙනවා බෞද්ධයාගේ අත්පොත කියලා තියෙන රේණුකාණේ හැමදුරන්ගේ. ඒකේ ඔක්කොම තොරතුරු ටික තියෙනවා. අද නම් මේ ඔන්ලයින් ගන්නත් පුළුවන් ෆ්‍රීනේ. pitaka.lk කියන එක දාගත්තාම මේ ෆෝන් එකට Android හරි මොන හරි Apple එකේ හරි ඒකේ තියෙනවා බෞද්ධයාගේ අත්පොත මුළු පොතම. ඊට පස්සේ මේක විදර්ශනා කරන එක. ඒ කියන්නේ මේ දැන් පිළිකුල් භාවනාව කරලා ඒ ශරීර කොටස් පිළිබඳව විදර්ශනාවක් වඩන්නත් ඕනේ අපි. ඒ කියන්නේ අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණයයි සංස්කාරයන්ගේ ඒ ටික අපි ඔක්කොම
මේව කරන්න ඕනේ. දැන් බලන්නකෝ මේ හැමදේම දැන් කෙස් කියලා ගන්නකො උදාහරණයකට මේක දැන් කෙස් හැමතිස්සෙම වෙනස් වෙනවනේ. විනාශ වෙනවනේ නේ. කෙස් වල පාට වෙනස් වෙනවා, සුදු වෙනවා. අපිට මේව කරන්න බෑ නේ. ඊට පස්සේ ඒක විනාශ වෙනවා, ගැලවෙනවා. අපිට මේව කරන්න බෑ. ඒක නිසා අනිත්‍යයි. එතකොට මේකට ඇලුම් කරන්න මොකද වෙන්නේ? අපිට පීඩාවක් ඒක. ඒක නිසා ඒක දුකයි. දැන් අපිට කැමති වුණාට කළු පාටට තියෙයි කියලා මේක සුදු වෙනවනේ නේ. ඒතකොට ඒක දුකක් අපිට. එතකොට ඊගාවට කිසි කෙනෙකුගේ වසඟේ මේක පවත්වා ගන්න යන්න බෑනේ නේ. අපිට ඕන විදිහට මේක තියාගන්න බෑනේ. ඒක නිසා ඒක අනාත්මයි. ওই විදිහට අපිට ඒ ටික මේව කරන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ මරණානුස්සතිය. ජීවිතේ මේ ටික මෙන්න මේ භාවනා වාක්‍ය මම මේ ටික දාන්නම්. ඒ ටික තොට නිදහසේ බලලා ලියාගෙන මේව කරගන්න. ජීවිතය අස්තිරයි, මරණය නියතයි. සත්වයන්ගේ ජීවිතේ මරණයෙන් කෙලවර වන්නේයි. මමත් මැරෙනවා. මාගේ ජීවිතයත් මරණයෙන් කෙලවර වෙනවා. සත්වයේ මරණය අරගෙනමයි උපදින්නේ. මරණය අරගෙන උපන් සත්වය උදා වූ මොහොතේ පටන් මොහොතකුද නොනවති අස්තේ කරා යන හිරුමෙන් උපන් මොහොතේ පටන් නොනවති මරණය කරා ගමන් කරනවා. මමද මරණය රැගෙන ඉපදුනා. මමද දිවාරය දෙකේ නොනවති මරණය කරා ගමන් කරනවා. මාගේ ජීවිතේ මරණයෙන් කෙලවර වෙනවා. මහා සම්මතාදී මහා සම්පත් ඇති රජදරුවෝ යෝතිය ජටිලාදී මහා පිනැති සිටවරුද වාසුදේව බලදේවාදී මහා බලතයෝද මහා ඉර්ධිමතුන්ද මහා නුවණැතියෝද මරණයට පත් වුණා. මා කෙසේයින් ගැලවෙන්නද නොහැකිමයි. මමද ඒකාන්තයෙන්ම මරණවා කියලා මරණානුස්සතිය වඩන්නලු. ඔකට මම එකක් එකතු කරනවා ඇත්තන්ට පහසු වෙන්න. දැන් අපි හැමතිස්සෙම හිතන්න ඕනේ දැන් අපි දකින්නවනේ දැන් ඔන්න මේ දවස්වල ගම්වත් මේ කියන්නේ ගිලිලා මැරෙනවා ගොඩක් අය. නේද? ඇක්සිඩන්ට් වෙලා මැරෙනවා. එතකොට එහෙම එකක් සෝෂල් මීඩියා එකේ හරි මොකක් හරි රූපాయని කර මොකක් හරි දැක්කාම තමන් කියලා හිතලා මෙනෙහි කරන්න ඒක. එහෙම තමයි නැති කරගන්නේ ඒක. ඒ කියන්නේ දැන් මේකට අපිට කලින් පුහුණු වෙන්න ක්‍රමයක් නැහැ වෙන. දැන් අපිට වෙන එකක් නම් අපිට කලින් ප්‍රැක්ටිස් කරන්න පුළුවන්. මේක ප්‍රැක්ටිස් කරන්න පුළුවන්ද මුණ දිදී? ඒ කියන්නේ මේක එකපාරයිනේ ජීවිතේ මුණ දෙන්න හම්බ වෙන්නේ. එහෙනම් මානසිකාරයෙන් තමයි ඊටු ටික ඔක්කොම කරන්න තියෙන්නේ. දැන් අර හොඳ මැච් එකකට යන්න නම් හොඳට රිහර්සල් කරන්න ඕනේ. හොඳ ගායකයෙක් හොඳ නර්තනයක් ඉදිරිපත් කරන්න, හොඳ රංගනයක් ඉදිරිපත් කරන්න එයා දක්ෂ විදියට ඒක පුහුණු වීම කරොත් එහා සාපේක්ෂව දක්ෂතාවයක් එයාට පෙන්වන්න පුළුවන්කම වෙනවා ඒ අවසාන මොහොතේදී නේ. ඒ වගේ තමයි මරණයත් කලින් හොඳට පුරුදු කරලා තිබ්බොත් ඒ වෙලාවේ එයාට මේ මරණ බය කියන එකට හොඳට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන්. එහෙම නැත්තම් මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම කරපු අකුසලයක් මතකෙට එන්න තියෙන ඉඩකඩ 99.9. ඒක අනිවාර්යයි. ඒක එහෙම වෙනවා. ඒක ධර්මතාවයක් ඒක. කුසල් මතක් වෙන්න එක හරි අඩුයි. අකුසල් තමයි මතක් වෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට උපාදානයට තමයි විපාකයේ ප්‍රතිසන්දිය හැදෙන්නේ. ඉතින් ඒක නිසා හැමතිස්සෙම දකින්න තමන්ගේ මරණය දකින්න. තමන් වැඩියෙන්ම ආදරය කරනවා නම් දුවේකට පුතේකට මහත්යට නෝනට කාට හරි දන්න කෙනෙකුට එහෙම එයාව ඒක තුල දකින්න. ඒ මැරිලා ඉන්නේ එයා තමයි මෙහෙම මැරෙන්නේ. එතකොට එයාගේ කැලේ ටික තමයි මේ එකතු කරන්නේ. එතකොට එයා තමයි මේ විදුලි සැර වැදිලා පිච්චිලා අලු වෙලා යන්නේ. එයා තමයි මේ අලියෙක් ගහන්නේ. මාව තමයි මේ අලියා පොඩි කරන්නේ. දිවුල් කට්ට වගේ ඔළුව කුඩු කරලා දාන්නේ. මේ මම තමයි මේ නයා ගහලා මැරෙන්නේ. මට තමයි බාත්රූම් එකේද ගෙදර කවුරුත් නැතිලා හෘදය බාධයක් ඇවිල්ලා බිත්තියට හේතුලා එහෙමම වචනයක්වත් කියා ගන්න බැරුව මරණයටපත් වෙන්නේ. ඒ වෙලාවේ කොහොමද මම කිසිම කෙනෙකුට වෛර නොකර කිසිම කෙනෙක් කෙරෙහි ඇලීමක් ඇති කරගන්න නැතුව ඒකට මුහුණ දෙන්නේ. දැන් උදාහරණයකට හිතන්නකෝ ගෙදර ඇත්තෝ ඉන්නව නිදහසේ කාමරේ ඇඳට වෙලා. ගෙදර අනිත් කට්ටිය ඔක්කොම ටීවී එක බලනවා. හොඳ ලස්සන විකට මොන හරි කොමඩි වැඩසටහනක් ඔක්කොම හොඳට hina වෙවි බලනවා සද්දෙන්. දැන් ඔයත් ඇත්තටම පපුවේ අමාරුවක් කියලා දැන් වචන පිට වෙන්නේ නැහැ. කතා කරාට කතා ඇහෙන්නේ නැහැ. වචන පිට වෙන්නේ නැහනේ නේ. දැන් වෛරයක් එනවනේ. ඇයි මෙහෙ පණ අදිනව අරහෙ hina වෙනවා. නේ. එතකොට ඇත්තටම මොකද්ද ඒකට එයාට ඒක තමයි උරුම වෙලා තියෙන්නේ. තමන් තේරුම් ගන්න ඕනේ ඒක. නේ. දැන් මට උරුමයක් නැහැ. ඒගොල්ලෝ ළඟට ආවා කියලා ඒගොල්ලන්ට ඇලෙන්නත් බෑනේ. ඇලුනොත් ඒකත් ප්‍රශ්නයක්. නේ. වැඩියෙන් අඬන කෙනාට තමයි ප්‍රශ්නේ වෙන්නේ. එයා කෙරෙහිනේ වැඩි බැඳීමක් ඇති වෙන්නේ මරණාසන්න මොහොතේ
ඒතර එයාට තමයි පසු බලපෑම එන්නේ. එහෙනම් අර වගේ වෙලාවක මගේ මරණය මට සිද්ධ වෙන්න ආවොත් ඒ වෙලාවේ මම කොහොමද ගෙදර කාටවත් වෛර කරන්නේ නැතුව ඒ දරුවෝ කෙරෙහි කාත් එක්කවත් භෞතික වස්තුන් කෙරෙහි ඇල්මක් ඇති කරගන්න නැතුව ත්‍රිවිධ රත්නය මෙනෙහි කරලා අනිත්‍ය දුක අනාත්ම මෙනෙහි කරලා හරි මොකක් හරි කරලා මම කොහොමද මේක අවසන් කරන්නේ? ඕක තමයි ප්‍රැක්ටිස් එක මරණානුසතිය කියලා කියන්නේ. එහෙම නැත්තම් නිකන් ওই වචන ටික කියෝ හිටියා කියලා වැඩක් වෙන්නේ නැහැ. ඒ වෙලාවට ඔය මතක් වෙන්නේ නැහැ හොඳේ. මතක් වෙන්නේ අනිවාර්යෙන් මේක මතක් වෙන්නේ. දැන් අපි වුණත් ආරණ්‍යගත වෙලා ඒ පුරුදු කරන්නේ ඒක. පුරුදු කරන්නේ ඒක රාත්‍රියේට කොච්චර කරන්ට් එක තිබුණත් විදුලි ආලෝකෙ නෙවල විවෘත කුටියක ඉන්නේ ඒකයි. අලියෙක් ඇවිල්ලා මෙහෙම අරගෙන ඇවිල්ලා පොලේ ගහන්න පුළුවන් තැනක ඉන්නේ. ඒතර සර්පයෙකුට ඇවිල්ලා ඕන තරම් දෂ්ට කරලා යන්න පුළුවන් වටපිටාවක ඒක පුරුදු කරාට පස්සේ ප්‍රශ්නයක් නැහැ. ඒතර කැටලුවක් නැහැ. එහෙම නැත්තම් අපි මේක අවදානමට දාලා ඒක ප්‍රායෝගිකව ඒක අත්විඳින්නේ නැත්තම් ඒක පුරුදු කරේ නැත්තම් අපිට බෑ ඒකට මුණ දෙන්න. අපි වෙන මොනා පින්කම් මොනා කරලා තිබ්බත් හිතන්න ඔයක තමයි මායාවේ අන්තිම තුරුම්පෝ හොඳේ. මේ හිතේ අන්තිම තුරුම්පෝ ඕක. අපි ගාව ආසි නැති වුණොත් එහෙම අපි අනිවාර්යෙන් පරාදයි ඔයක වෙලාවෙදී. හින්දා අපි තුරුම්පුවක් තියාගන්න ඕනේ ඒ වෙලාවට. මොන විදිහට දෙන්නේ? heart attack එකක් විතරද කවුරු හරි ගහලා මරනවද? නැත්තම් හැප්පිලා මරනවද? සතෙක් ගහලා මරනවද? මොන විදිහට මරුණත් මම ඒකට ලෑස්ති. මේ දැන් එන්න ඒකට ලෑස්ති කියන තැනට හිත හදලා තියාගන්න. අද එන්න එපා හෙට එනවද මම පොඩ්ඩක් වැඩ ටිකක් තියෙනවා චෙක් ටික අස්සම් කරලා ඔක්කොම නේ සල්ලි ටිකත් ඔක්කොම එහෙම බෑනේ. එහෙම පුළුවන්ද කරන්න? මේ ළඟදී අර ලංකාවේ අර ස්වාමීන් වහන්සේ කෙනෙක් පාරක් ඉන්න ඔව් ඔව්. ඒ කියන්නේ එහෙනම් ඒ ස්වාමීන් වහන්සේත් ඒ හිටි එහෙම ඒ ප්‍රැක්ටිස් එකේ එක කොටසක් ඒක. දැන් අපි හිතන්න ඕන ඔය ස්වාමීන් වහන්සේටම ඔය කොටියම ඊට කලින් ආවා. ඒ ආපිලා තමයි අර ඔයගොල්ලෝ දැක්කත් දන්නේ නැහැ ඉසිපිසෝ ගාතාව කියන්නේ. ඒ ස්වාමීන් වහන්සේ. ඒතර ওই පැත්තට කාටවත් යන්න එපා කියලා තියෙන්නේ. කියන්නේ රජේනුත් කියන්නේ වන සංරක්ෂණකෙන් කියලා තියෙන්නේ. මොකද වලස්සු ඉන්නවා හරියට දිව්‍යයන්ට වඩා. ඉතින් එතකොට කැපකරු මහත්තයා වුණත් කිලෝමීටර් 3මාරයි දානේ අරගෙන යන්නේ. ඊට ස්වාමීන් වහන්සේලා 5 නමක් විතර ඉන්නවා. ඒගොල්ලෝ එනවා ඊටු කිලෝමීටර් 3මාර දානේ ගෙනියන්න මගට. එතනදී තමයි හුමාරු කරගන්නේ. එච්චරට අවදානම්. හැබැයි අවදානමේ තියෙන ප්‍රශ්නේ තියෙන්නේ දැන් හිතන්නකෝ ඒ කොටිය අපිට දැන් 100 වතාවක් හම් වෙනවා 100 වතාවම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හැබැයි 101 වෙන වතාව එහෙම වෙන්න පුළුවන්. දැන් මේ කොටියගේ මානසිකත්වය වෙනස් වෙනවනේ. නේ? අපේ කර්මයට අනුව කොටියගේ මානසිකත්වය වෙනස් වෙනවා. දැන් දාරුචිරිය මහරහතන් වහන්සේට එළදෙනක් නේ වැස්සියක් නේ ඇන්නේ. හැබැයි වැස්සිය දැන්නේ යක්ෂණියද ඇන්නේ. යක්ෂණියක් අර විඤ්ඤාණය මෙහෙව්වයි වෙලාවේ. එහෙනම් හිත මිනිස්සු අහනවා අපිටත් අර කොටිය ඇයි ඉස්සර එහෙම කරලා ඇයිද එහෙම තමයි ඉතින් කර්මයේ ලියවිච්ච දවසට එහෙම වෙනවා. දැන් අපිත් එක්කම හිටපු ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි අර තැන්නේ අලියෙක් ගහලා දැන් මීට අවුරුදු 2කට විතර කලින් නැතු උනේ. පෙරලා හිටියනේ පැය එකමාරක් විතර අලියා ස්වාමීන් වහන්සේව. ඊට කලින් දවසෙත් ස්වාමීන් වහන්සේ අලියත් එක්ක කතා කරනවා වීඩියෝ කෝල් එකකින්. ඒ කියන්නේ අලියාව වීඩියෝ කරනවා අලියා ඇවිල්ලා කිතුල් ගහක් කන්න යනකොට. මොකද පුතා කරන්න ඔය එකම කැලේට තියෙන එකම කිතුල් ගහ ඇයි ඕක කඩන්නේ කියලා. ඊට පස්සේ අලියා පිඹල ගහ කඩන්න නැතුව යනවා යන්නේ. ඒ ගිහිලා තමයි පහවදා උදේදී පිටපාතේ වඩිනකොට ස්වාමීන් වහන්සේ කැලේ ඉඳන් ගමට යනවා අලියා ගමේ ඉඳන් කැලේට එනවා. රෑ ඉඳන්ම කන්න හම්බෙලා නැහැ. ඉතින් හේන් වලට පයින්නට වෙඩි දාලා එලෙව්වා. ඒ කේන්තියත් එක්ක එනකොට මෙයා හම්බුණා. ඉතින් ආයි වෙඩි තිබ්බත් හාමුදුරුවෝ අතෑරියේ නැහැ. පැය එකමාරක් විතර රෝල් කර තියාගෙන හිටියා. ඊට පස්සේ සතියකට විතර පස්සේ ගිහිලා කුටියේ කුස්සියක් වගේ තිබුණා එළියෙන් හදලා පොඩි වරන් වරන් තියලා ස්වාමීන් වහන්සේ ඒ ඔක්කොම පොඩි කරලා දාලා ගියා සතියකට විතර පස්සේ අපවත් වුණාට පස්සේ. එහෙම තමයි සතා කියන එක්කෙනා. එතකොට අපි තේරුම් ගන්න ඕන අර මම එදත් කිව්වේ අර මිනිස්සෙක් ඇසුරු කරනවා වගේ තමයි ඒක. අපිට අද අපිට හොඳට ආදරෙන් කරුණාවෙන් ඉන්නව වෙන්න පුළුවන්. හැබැයි හෙට ඒක එහෙම නෙමෙයි නේද? මේ සියල්ල වෙන අනිත්‍යයි කියලා කියන්නේ ඒකටනේ. අපි කොහොමද එහෙම නිට්ටය ආදී අද හුරුතල් හෙටත් හුරුතල් කියලා හිතන්නේ? එහෙම වෙන්නේ නැහනේ. දැන් හොඳට කිරි දීලා හදපු ළමයි අම්මලා තාත්තලා මරලා නැද්ද නේ? ඒතර අම්මලා තාත්තලා ළමයිව පොලේ ගහලා මේ මරලා නැද්ද? මේ ටොයිලට් වලට දාලා මේක කළා. ඒව අපිට තීරණය කරන්න බෑ. ඒ කර්මයේ ලිය වෙලා තියෙන විදිහට ඒක ඒ විදිහට ඒක නේද අනිවාර්යයෙන්. ඒක අපිට වෙනස් කරන්න බෑ. හැබැයි අපි වෙනස් වෙලා ඉන්න ඕනේ වෙනකොට. වීස් එක ඇවිල්ලා යන් කියන්නේ කොයි වෙලාවේද? නේද? රයිට් යන් කියන මට්ටමේ ඉන්න ඕනේ. හැබැයි හිතලා බලන්න ඔය හිත මේ මට්ටමට තියනවද කියලා.
නැත්තම් පුරුදු කරන්න අනිත් භාවනා මුකුත් නැතත් මේක තමයි වැදගත්ම එක. ඇයි අවසාන මොහොතේ අවසාන තුරුම්පුව මේ. අවසාන තුරුම්පුව. එහෙම හැමෝටම එහෙම වෙන්නේ නැහැ මහත්මේ. දැන් ඔය වගේ වෙලාවකදී ගොඩක් වෙලාවට වෙන්නේ එයාට ප්‍රබල ප්‍රතිසන්දියක් හම්බ වෙන්නේ නැහැ. නින්දදි වගේ එහෙම එකක් වුණොත් එහෙම. එතකොට එයාට හම්බ වෙන පොඩි තව දැන් සමහරු කියන්නේ ඔය ගන්ධබ්බ කියලා කතාවක් කියන්නේ. ඔය ගන්ධබ්බ කියලා කියන්නේ ඔන්න ඕකට කියන්නේ. නැතුව ඇත්තටම හැමෝම ගන්ධබ්බ වෙනව නෙමෙයි. සමහරක් අය ඉන්නවා මේ මව් කුසින් මිදුන් මේකෙන් කය බින්දලා කෙලින්ම දිව්‍යතලයක. ආයි අතරමැද කිසිම ආත්මයක් නැහැ. සමහරු කෙලින්ම අවීචි නැත්තම් කෙලින්ම තිරිසන් යෝනියක එහෙම. ඔය වගේ ඔබතුමේ කිව්වා වගේ සමහර අය ඉන්නවා ටික කාලයකට හම්බ වෙනවා පොඩි පුංචි ප්‍රේතාත්මයක්. පුංචි කෙනෙක්ගේ අදහස් කරේ කාලය ටිකයි. දවස් ගානයි, මාස ගානයි. නැත්තම් සමහරකට බන්දකට සමනලයෝ වගේ. ටික කාලයකට එහෙම එකකට එන්න පුළුවන්. හැබැයි එයාට අර බලාපොරොත්තු නැති විදිහටනේ පුංචි දරුවන්ට වගේ එහෙම අයට එහෙම වෙනවා. නින්ද හිටපෑට චූටි දරුවන්ට අදහසක් නැතුව ඉන්න වෙලාවක දැන් අපි එක පාටම පිටිපස්සෙන් ඇවිල්ලා ගහලා දැම්මම මොකද හිතා ගන්නොත් එහෙම කාලයක් නැහැනේ. එතකොට ටක් ගාලා වෙන තැනකට යන්න ඕනේ. අර දැන් මේක කූඩැල්ලගේ න්‍යායෙන්නේ තියෙන්නේ. වෙන තැනක් ඇල්ලුවා මෙතන අතාරිනවා. හැබැයි ඒක ස්ථිර තැනක් නෙමෙයි. ස්ථිර තැනක් කියන එකෙන් මම අදහස් කරන්නේ අර ප්‍රබලාත්මයක් නෙමෙයි. පුංචි අවස්ථාවක් හම්බ වෙනවා කෙටි කාලයකට. ඒකට තමයි ඔය ගන්ධබ්බ කියලා කියන්නේ. ඒතර ඒකෙන් පස්සේ එක දින කීපයක් සමහරකට දවසක් වෙන්න පුළුවන්. පැය කීපයක් වෙන්න පුළුවන්, මාසයක් දෙකක් වෙන්නත් පුළුවන්. ඒ අතරතුර යාගේ අර කර්මපතේට අදාළව ලැබෙන්න තියෙන හොඳම තැන ප්‍රතිසන්දියට යනවා යා. එහෙම කියන්න බෑනේ. ඒකිනුත් අපිට කියන්න බෑ. ඒ කියන්නේ එතන අපි ඒක හොඳ වුණාට අපේ පෙර ආපු එකේ ප්‍රබලම තියෙන්නේ කොහෙටද කියලා අපිට කියන්න බෑනේ. අපි තුමු දරු පවුල ගැන නම් වැඩියෙන්ම යට දැන් ඔබතුමිය දන්නවද ඔබතුමියට වැඩියෙන්ම ඇලීම තියෙන්නේ කොතනද කියලා? වැඩියෙන්ම ගැටීම තියෙන්නේ කොතනද කියලා නෑනේ. නේ? එහෙනම් වැඩියෙන්ම ඇලීම වැඩියෙන්ම ගැටීම තියෙන එකට අදාළවනේ ඊගාව ප්‍රතිසන්දිය හම්බ වෙන්නේ. එතකොට අපිට තීරණය කරන්න බෑ ඒක. ඒ කියන්නේ අවසානයේ එන ජවන්සිට පහෙන් ප්‍රබලම එකට යනවා මිසක් ඒ පහ අපිට සිලෙක්ට් කරන්න බෑ. කොයි එකද කියලා. හොඳම දේ තමයි මොන දේ වුණත් අපි අර හැම දෙයකටම පුරුදු කරලා තියාගන්න එක. ඒතර අර වගේ එකක් වුණත් අපිට ඒක පුරුදු කරලා තියෙන හින්දා එහෙම අර නරකක් වෙන්න තියෙන ඉඩකඩ අඩුයි. ඒ කියන්නේ දුගතියකට යන්න තියෙන ඉඩකඩත් අඩුයිනේ. ඇයි අපිට වෛරයක් නැහැ, බයක් නැහැ, එහෙම දුකක් නැහැ, එහෙම එකක් නැහැ. කොහොමත් මේකට මුහුණ දෙන්න වෙනවමනේ කවදා හරි දවසක. අනිවාර්යයෙන්ම මුහුණ දෙන්න වෙනවනේ. ඒකට දැන් මෙතන පුහුණු වෙලා ඉන්නවා. දැන් ආවද ප්‍රශ්නයක් නැහැ කියන තැන. කවුරු හරි මරනකොට එයාට වෛර කරන්නේ නැතුව මරන විදිහට ඒක පුරුදු කරනවා. කවුරු හරි වහ දුන්නොත් ඒක කාලා එයාට වෛර කරන්නේ නැතුව මරන විදිහට පුරුදු කරන්න ඕනේ ඒක. අමාරුයි තමයි. හැබැයි බැරි නෑ. නෑ හැමෝටම මං ඉස්සෙල්ලා කිව්වේ හැමෝටම නෑ. හැමෝටම නෑ. ඒක අර ඒ කියන්නේ ඒක අම්මා ඒක තීරණය කරන්න බෑ කලින්. මේක මෙහෙමයි වෙන්නේ කියලා බොහෝමත්ම සුළු පිරිසකට එහෙම වෙනවා. ටික කාලයකට ප්‍රේතාත්මයකට ගෙදරම වෙන්නත් පුළුවන් නැත්තම් වෙන තැනක වෙන්නත්. ඒ මරණ වෙලාවේ උපදින ප්‍රතිසන්දි සිත ප්‍රබල නැත්තම් ප්‍රබල ආත්මයක් නැහැ. ප්‍රබල චිත්තයක් පහළ වෙලා නැහැනේ. එහෙනම් ප්‍රබල එකක් පහළ වෙන ඒ ටික සැකසෙනකන් මේවට දැන් අර අපි කියන්නේ ඒකට අර අන්තර්කාල සීමාවක් කියලා කියන්නේ. දැන් සමහරකට හිටපුකම ජනාධිපති කෙනෙක් මේ ඝාතනය වෙනවා. දැන් ටක් ගාලා අනුපාතිකෙක් නැහැනේ පත් කරන්න. අර පොඩි කාලයක් තියෙනවා. කියන්නේ කවුරු හරි తాවකාලිකව අගවිනිසුරු හරි කවුරු හරි දාලා පොඩි කාලයක් අරගෙන ගිහිල්ලා අන්න හරි එක්කෙනාව ඊගාවට දානවා. අන්න ඒ වගේ. තේරෙනවද මං කියන එක? නිකන් ඒ වගේ පොඩි පුංචි කාල සීමාවක් එක තියෙන. ඊට පස්සේ ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ කියලා කියන එකෙන් අදහස් කරේ මේ ප්‍රබලයකට යනවා අරකෙම ඉන්න ඕනේ නැහැ. හැබැයි ඉතින් ඒක උඩද පල්ලෙහාද කියන එක තමන් තමයි ඉතින් කමංගේ ක්‍රියාකලාපය අනුව තමයි තීරණය වෙන්නේ. බය විතරක් නම් තියෙනවා අපිට දුකක් තියෙනවා. ඒ වගේ වෙලාවකදී අපිට හොඳ ආත්මයකට යන්න
බෑ කීයටවත් බෑ. ඒ කියන්නේ බය වුණොත් කොහොමවත් යන්න බෑ. ඒ කියන්නේ බය වෙනවා කියන්නේම අපෙන් නිකුත් වෙන තරංගය මොකද්ද? නෙගටිව් එනර්ජි එකක් කියන්නේ. නෙගටිව් එනර්ජි එකකින් කවදාකවත් සුගති ආත්මයක් අපිට හම්බ වෙන්නේ නැහැ. මනුස්ස ලෝකේ හම්බුණත් හිටියටත් වඩා පල්ලෙහා එකක්. බැරි වෙලාවත් අපි පින්කම් අනුව හම්බුණත් හිටියට වඩා පල්ලෙහා තත්ත්වයක් තමයි හම්බෙන්නේ. පොසිටිව් මයින්ඩ් හිටියොත් අනිවාර්යෙන් උඩට යනවා. ඒක කොච්චර දියේ ගිල්ලනේ මොනවා වුණත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඒකට අත්දැකීමක් තියෙනවා මම පොඩ්ඩක් එකතු කරන්න. මම පොඩි කාලේදී බුහුදේ මේ වෙලාවට වැරෙන්න ගියා. මුලදී හරි බය හිතුණා මට. දැන් මට කතා කරන්න මුකුත් බෑ මාව යට යනවා උඩ යනවා. ඊට පස්සේ එකපාරටම මට ඉතිපිසෝ ගාථාව කියන්න ඕනේ කියන එක නිකම් මුලට ආවා. ඊට පස්සේ දැන් ඉතිපිසෝ ගාථාව ගැන මම මෙනෙහි කරනකොට අර බය කියන එක නැතුව ගියා මට. දැන් මම හිතුවා මම මැරෙනවා තමයි කියන එක මට ටක්ගාලා මතක් වුණා. මං ඊරයි හිණෙන් දැක්කා අම්මා මට සුදු රෙද්දක් දානවා. මේ මැරෙනවා තමයි මං කියලා. ඉතිපිසෝ ගාථාව මම මතක් කරගෙන ඉන්නකොටම මගේ අනිත් යාන කසින්ස්ලා ඔක්කොම දැක්කලා මම ඇස් උඩ ගිහිල්ලා දැන් මෙහෙම මේ වෙනවා. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා බේර ගන්න හදනකොට ඒගොල්ලන්ට බේර ගන්න බැරුණා. පස්සේ ඊටක කයින් කට්ටියක් ඇවිල්ලා මාව බේරගත්තා. එතකොට මට තේරුණා අර ඉතිපිසෝ ගාථාව කියන්නේ මගේ මනස නිවුණ ගමම්ම අර බය කියන්නේ ඔක්කොම නැතුව ගියා. පිටින් දකින්න අයට මම අරම වෙලා මෙහිම වෙලා තියෙනවා කියලා දැක්කට ඒ වේදනාව මට තිබුණේ නැහැ. අනිවාර්යෙන් මේක ඇත්ත. මොකද දවාලෙත් මං කිව්වා වගේ කතාවක් නේද මහත්තයා බනටත් මගෙත් ඒ වගේ තියෙන මොහොත ගියේ එකක් දැන් කියන්න වෙලා නැහැ ඒක. වෙන වෙලාවක කියන්න තිබුණොත් එහෙම. ඒ වෙලාවට මතක් වෙනවා ඔක්කොම. ඉතින් හිත වෙලන් ඔක්කොම කරපු කියපු ඒවා ඔක්කොම මතක් වෙනවා ඉතින්. ඒක එතකොට ඒකට අදාළව තමයි ප්‍රතිසන්දිය හැදෙන්නේ. සමහරක් වෙලාවට අර ජලයේ ඇතුළේදී එහෙම එකක් ආවොත් එහෙම ඒකෙම ජීවියක් ලැබෙන්නත් පුළුවන්. ප්‍රේත හරි මොන හරි ඒ වතුර ඇසුරු කරගෙන එහෙම ලැබෙන්නත් පුළුවන්. දැන් ඔය වැසිකිලි වලවල් වල ඉන්නේ ප්‍රේත කොටස. ඒ වගේ ඉතින් අපිට කියන්න බෑ ඉතින්. ඒක අර කියන්නේ මේක හොඳට තේරුම් ගන්න ඕනේ කාරණාවක්. ඒ කියන්නේ අපේ මරණය ඊළඟ මොහොතේ වෙන්න පුළුවන්. හැබැයි අපි ඒකට ලෑස්ති නැත්තන් නේ. අපි ලෑස්ති වෙනවා ලංකාවට යන්න. අපි ලෑස්ති වෙනවා හෙට වැඩට යන්න නේ. අපි ලෑස්ති වෙනවා අවුරුද්දට මේ නැකතට මේ දේවල් කරන්න. අපි ලෑස්ති වෙනවා අලුත් ජොබ් එකට යන්න. ඔක්කොම ඒවට අපි ලෑස්ති වෙනවා. හැබැයි මේකට අපි ලෑස්ති වෙන්නේ නැහැ. ඒක තමයි මාර්ගයේ තියෙන ලස්සනම උපක්‍රමය. එයා බලාගෙන ඉන්න හරියට ඔහොම කැරකිලා ආවත් අන්තිමට එන්න ඕනේ මෙතෙන්ටනේ. එතෙන්දි මම දෙන්නම් වැඩේ කියලා. ඇත්තටම දෙනවා වැඩේ ඉතින් උතෙන්ද. ඒකයි අර භාගතුනාසි මහගෙදර කියලා කිව්ව සතර පාය ඒකයි. කියන 99.9ක් ඕකට යනවාමයි. ගල්ප ගන්න බැරි වුණා. ඒක දැන් අපි වුණත් මෙච්චර වෙහසක් දරන්නේ මේක කියන්නේ. නැත්නම් අපිට ඇති ලාභ ප්‍රයෝජනයකට නෙමෙයි. එහෙම ඒව බලාපොරොත්තු වෙනුත් නෙමෙයි මේක කරන්නේ. ඒ කියන්නේ මොකද මේ රස්සාවක් නෙමෙයි මේ කරන්නේ නේ. ඉතින් මේක අපි දකිනවා ඇත්තටම. මනසිනුත් දකිනවා. හැබැයිනුත් අපිට ඒක තේරෙනවා මේක වෙන්න පුළුවන් දේ. ඒතකොට මේක තවත් දැක්කේ නෑ වගේ ඉන්න බෑ. නැත්තම් මම මහණුනේ ඇත්තටම එළියට එන්න නෙමෙයි. ඒ කියන්නේ මගේ අදහස තිබුණේම මේ එකක්වත් එපා කැලේටම වෙලා ඉන්නවා කියන අදහස. ඒක වෙනස් කරගන්න උනේ එක්තරා අවස්ථාවකදී ඒ කියන්නේ යම්කිසි ආරාධනාවකුත් එක්ක ඒක වෙන්න ඕන දෙයක් නිසා. එහෙම නොවුනොත් ඒකෙන් ලොකු අසාධාරණයක් වෙනවා. අපිත් ආත්මාර්ථකාමී වෙනවා එහෙම වුණා නම් එහෙම. දැන් මේක ඇත්තටම දැනදැනත් මේක නොකිය ඉන්නේ අය. මේක කියන්නේ දැන් සමහරුන්ට හිතෙන්න පුළුවන් මොන විකාරයක්ද මේකම කියනවා මේකම නිවනක් ගැනම කියනවා මොන නිවනක්ද මේ අරකද ඉන්නකම් කාලා බීලා මලාට පස්සේ මොනා වුණාම මොකද කියලා. මලාට පස්සේ බලන්න ඕන ඔය කට්ටිය පසුතැවෙන විදිය වෙච්ච දේවල් වලට. නේ? බලන්න ඕන ආච්චිලා සීයලා මල තාත්තලා කොහෙද ඉන්නේ කියලා. එතකොට එදාට තමයි තේරෙන්නේ මේකේ ඇත්ත මොකද්ද කියන එක. ඇත්ත මොකද්ද කියන එක. දැන් අපිත් දන්නව කොච්චර ඉන්නවද අපේ ඥාති පුරපුරවල් ඉතින් කෝ ඉතින් ඉන්න එපා එහෙනම් ඔය කියන විදිහට ගියා නම් උඩ නේද? කලාතුරකින් තමයි එහෙම දකින්න කෙනෙක් හම්බෙන්නේ. දැන් මම පැවිදුණාට පස්සේ සාමාන්‍යයෙන් අපේ දායක පින්වතුන්ගේ මල ගෙවල් 6 ගිහිලා තියෙනවා. දෙන්නේ කැරෙන්න මම කිසිම කෙනෙක් දැක්කේ නැහැ. නැවත මනුස්ස ලෝකේවත් ඉන්න අඩුම ගානේ. මනුස්ස ලෝකෙටවත් එන්න පුළුවන්කම තියෙනවා. ඒ කියන්නේ කල්ප ගානක් නේ. ඉතින් කවද මේ වෙන තිරිසන් ලෝකෙට ගියා කියන කොච්චර කාලයක් ඉන්නවා කියලාද කියන්නේ. ඒ ඊගාවට උපාදානය වෙන්නේ අපි තුන් හරකෙක් න හරකෙක්මනේ උපාදානය වෙන්නේ ඊටකඩ වැඩි. කුකුලෙක් නම් කුකුලමනේ උපාදානය වෙන්නේ ඊටකඩ වැඩි. ආයි කොහෙද මේ වගේ තැනකට ඉස්සිලා එන්නේ
ඒකනේ අර කනකැස් පෑවෙක විසුරින්ගේ ඒ උදාහරණය අරගෙනම අර අපි තේරුම් මේකේ ඇත්ත මේව කරන්න උත්සාහ කරන්නේ ඒකයි. මේක එච්චරට භයානකයි කියන එක. සෙල්ලමක් නෙමෙයි. අල්ලනවත් අන්නද? ඔබ මහත්තයා. නෑ. මරණයයි චුතියයි කියන්නේ එකක්ද දෙකක්ද? මොකද? මරණයයි චුතියයි කියන්නේ එකක්ද? චුතිසිතනේ. චුත වෙනවනේ. චුත වෙනවා කියන්නේ මෙතන දාලා වෙන තැනකට යනවා කියන එක. ඒ යන සිතට චුතිසිත කියලා කියන්නේ මහත්තයා. කඳ බින්දිලා මේක බින්දෙනවනේ. මෙතනින් බින්දිලා අපි වෙන තැනකට යනවා. ඒ යන එකට තමයි ඒ යන සිත මේ අරගෙන යන සිතුවිල්ලට තමයි චුතිසිත කියලා කියන්නේ. ආම්දුනේ එතකොට මේ මරණාසන්න භාවනාව අපි දැන් හොඳට පුරුදු කරලා මෙනෙහි කර ඉන්න ඕනේද සාමාන්‍යයෙන් හැම වෙලාවෙම? ඔව් ඕක අසුභවාදී නෑ හොඳේ සමහරක් අය කියන ඕක මතක් කරන්නත් එපා හොඳ නෑ කියලා. ඔව් ඒක උනාට ඒක තමයි මහත්තයා අපි කරන්නම ඕන දේ. ඒ කියන්නේ විදර්ශනා කරන්න ඕන. ඒ කියන්නේ මම මනසින් හිතන්න ඕනේ ඊළඟ මොහොතේ මගේ මරණය මේ විදිහට වෙන්න පුළුවන්. එතකොට මම මේකමයි ඒකට මුහුණ දෙන්නේ. එතකොට ඒක දැන් අපි හිතමු අර කකචූපම අවවාදී කියන්නේ තමන්ගේ ශරීරයේ කෑලි කෑලි වලට බණ්ඩි කීතෙන් කපනකොට ඒ කපන අයට වෛර කරන්නේ නැතුව මෛත්‍රී කරන්න පුළුවන් හිතක් පුරුදු කරන්නලු. එහෙම කරන අය තමයිලු මගේ අනුශාසනාව පිළිගන්න අය විදිහට මම පිළිගන්නවා කියලා තථාගතයන් වහන්සේ කියන්නේ. හරිම අමාරුයි. ඒ චද්දන්ත ජාතකයේදී බුදුහාමුදුරන් අර කියන්නේ දහස්තියව වැද්දා මේ පස්සේ වගේ ඉන්නා මේ සිවුර පෙරවගෙන දාල දෙක කපද්දී මේ වැද්දෙක් කියලා දැන ඒ කියන්නේ කපද්දී තේරෙනවනේ මෙයා බුදුහාමුදුරන් කියන්නේ අතා හිතනවලු මගේ ජීවිතේ නැති වුණා මම මේ ගෞරවයෙන් සිවුරට තියෙන ගෞරවයෙන් මම මේක ඉන්නවා කියලා ඉවසන් ඉඳලා කකුලෙන් හොඳේ පාගගෙන දාලා දෙක කපනවා. ඊපස්සේ තමයි නෝ දේවදත්ත හම්තුනේ. ඔව්. අපයන්නේ ඉච්චරට ඉවසීමක්. ඔව් හිතන්නකො දැන් ඔය දෙක හිතන්නකො නිකන් මේ බ්ලේඩ් එකකින් පොඩ්ඩක් කරොත් එහෙම අපිට ඉන්න පුළුවන්ද කියලා හිතන්න නේ. ඒතර හිතන්නකො කීයතකින් කරනකොට කොහොමද හැබැයි පුරුදු කරන්න ඕනේ. කවදා හරි අපි දන්නේ නැහැ නේ එහෙම නේ. ඔය වදකාගාරවල හිටපු මහත්තුරුවේ මහත්තයෙක් කතා කරලා තියෙනවා සමහරක් වෙලාවට ඒ දීලා තියෙන වදත් එක්ක බැලුවාම කීයතින් ඉරන එක මොනවද කියලා හිතනවා. මේ ලංකාවේ තියෙන වදකාගාර තිබිලා තියෙනවනේ ඉස්සර එක එක හමුදා පාලනය යටතේ නේ ධර්මයේ ඒ වෙයිදී. ඒ ඉතින් මහත්තයා පුදුම මේකක් ඉතින් ඒ වෙලාවේ. නේ. දැන් මට උනත් තාම අමාරුයි කීයතින් කපන එකට මෛත්‍රී කරන එකට 100% අවනත වෙන්න. වහ දුන්නොත් පුළුවන් ඒක දැන් මම ප්‍රැක්ටිස් කරලා ඉවරයි. වහ දුන්නොත් මට දැන් මහත්තයා දුන්නොත් මහත්තයත් එක්ක hina වෙවි වළඳලා මැරෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අතන තාම තියෙනවා චූටි තැන් හදන්න. ඔව්. ඒ කියන්නේ ඇයි දන්නවද අර කයේ ඇතුලේ එන වේදනාව දරාගත්තට එළියෙන් වෙන වේදනාව දරා ගැනීම හරි අපහසුයි. ඒ කියන්නේ මොකද ඒක කෑල්ලෙන් කෑල්ල කපනවනේ. එක සැරේ කපනව නෙමෙයි බෙල්ල. තේරෙනවද? ඒකට හරි අමාරුයි. කොටසින් කොටස මරණය සිද්ධ වුණොත් අර වගේ. ඒකට හරි අමාරුයි. අන්තිම මොහොතේ හරි වෛරයක් ඇති වෙන්න තියෙන ඉඩකඩ වැඩි කොච්චර මෛත්‍රී කරත් ඒක නිසා අපි පුළුවන් තරම් ඒක මරණානුස්සතියත් පුරුදු කරන්න ඕනේ මෛත්‍රියත් පුරුදු කරන්න ඕනේ. ඒකට තමයි ඒක බැලන්ස් කරගන්න පුළුවන්. ඉතින් සෝයින සමහරක් වෙලාවට අපිට ඒක නොදැනී යන්න පුළුවන් නේද? ඒ කියන්නේ දැන් ඔය ඇක්සිඩන්ට් එකක් වෙච්ච අවස්ථාවක් තියෙනවා. ඒක වෙනකොට තේරුණා මේක දැන් හැප්පෙන්න යනවා දැන් ඉවර ඕන දෙයක් වෙච්ච දෙන් කියලා හිතුවා. ඊට පස්සේ බ්ලැන්ක් අපිට බ්ලැන්ක් වුණාට ජවන් සිත් එක ගාන්න පිළිවෙලට නෙන්නේ නේද? අපිට ඒක කාලයක් ඉස්සරහා ජනාගතේ හම්බුනොත් අපි අභිධර්මයෙන් ගැන කතා කරමු. ඒ කියන්නේ මේ චිත්ත වීති එනකොට ක්ෂණයක් පාසා මේක එනවනේ. තේරෙනවද? ඒතකොට ඒ කියන්නේ ජවන් සිත් කියන්නේ කොච්චර වේගයක්ද කොච්චර මේකක්ද? ක්ෂණයක් කියලා කියන්නේ අහි පිල්ලමක් ගහනකොට ක්ෂණ ක්වට්‍රිලියන භාගයක් ගත වෙනවා. අහි පිල්ලමක් ගහනකොට ක්ෂණ ක්වට්‍රිලියන භාගයක්. ක්වට්‍රිලියනයක් කියලා කියන්නේ කීයද? 1.15. හරිද? ඒ කියන්නේ අහි පිල්ලමක් ගහනකොට ක්ෂණ එච්චර ගත වෙලා ඉවරයි. එතකොට ඒක ඇතුළේනේ ওই සිත් පරම්පරාව ඔක්කොම ටික තියෙන්නේ. තේරෙනවද? අපිට මේක පෙවුන් නැතුණාට මේක හරි ඉක්මනට ගියාට ඒකෙන් පිළිවෙලට. එතකොට මේ වෙන්න ඕන ක්‍රියාවලිය ඔක්කොම සිද්ධ වෙලා ඉවරයි ඒක ඇතුළේ. දැන් අපි දකින්නේ අපිට වේදනාවක් ඇවිල්ලා නෑ ඒක හරි. දැන් ඔබතුමිය කියන එකේදී දැන් මෙහෙම හිතන්නකෝ. දැන් මේ හිතා ගන්න බැරි මොහොතක වුණා කියලානේ කියන්නේ. හරි හිතා ගන්න බැරි මොහොතක වුණොත් අර අපි කලින් කිව්වා වගේ ගන්ධබ්බ අවස්ථාවකට යන්න ඉඩකඩක් තියෙනවා.
හරිද? ඒ ගියාට ඒ දැන් හිතන්නකෝ දැන් අපිට රූපයක් පේන්නේ ඇත්තටම දැන් පේන එක නෙමෙයි ටික වෙලාවක් ගිහිලානේ පේන්නේ. ඒ වගේ පොඩි ඩිලේ එකක් තියෙනවනේ මේකේ නේ. ඒ අවසාන මේක පිට වෙන්න කලින් අර බය කියන එක අර ඒ සංඥාව ගිහිල්ලා තිබ්බොත් අතෙන්ට ඒක ප්‍රබල වෙනවා. එතකොට දවස් දෙකකින් තුනකින් අරකින් ගැලවිලා අරකට අදාළ විපාකයට ප්‍රතිසන්දිය හැදෙන්න පුළුවන්. ඒක අපිට කියන්න බෑ. ඒක කියන්නේ හරි ඒක දැන් තියෙනවනේ අභිධර්මයේ මූලික පොත කියලා තියෙන එක. ඒ වගේම පොඩ්ඩක් නිකන් පරිශීලනය කරලා බලන්නකෝ කොච්චර වේගයක් ගැනද මේ කතා කරන්නේ කියලා. තප්පරයක් ඇතුළේ ක්ෂණ කීයක් තියෙනවද කියලා. ඒතර ඒ සිතුවිලි ගණන අපිට මේ මතුවෙන්නේ සිතුවිලි 1 2යිනේ අපිට පේන්නේ. හැබැයි ඊට වඩා පරම්පරාවේ කොච්චර තියෙනවද සිතුවිලි? ඒ ඔක්කොම අපි දැක්කේ නැහැ කියන එක හේතුවක් නෙමෙයිනේ ක්‍රියාත්මක නොවෙන්නේ. තේරෙනවද? ඒකනේ මේකේ තියෙන භයානකම. නැත්තම් ඉතින් අපිටත් ඉන්න පුළුවන් පැත්තකට වෙලා දෙන දෙයක් වළඳලා නේද වෙන දෙයක් බලාගෙන. ඒකනේ මේ තියෙන ගැඹුර. කනස කන්දබ්බ අවස්ථාවේ පරදත්ත රූපී ජීවි දෙකක්. ඔව්. පරදත්ත රූප ජීවි කියලා කියන්නේ මහත්තයා එයාට මේ අපි කියන ඒවා ඇහෙනවා. ඒ පින් අනුමෝදන් වෙන්න පුළුවන්, සතුට වෙන්න පුළුවන්. සමහරක් අයට වස්ත්‍ර තියෙනවා, සුදු ඇඳුම් වගේ. එහෙම තියෙනවා. තව ඉන්නවා විමාන ප්‍රේත කියලා වෙනම ඉන්නවා. ඒගොල්ලන්ටත් ඒ කියන්නේ ලොකුවට කියන්නේ දේවල් තියෙනවා. හැබැයි පින් ගන්න බෑ. අර මොන හරි වටපිටාවක් නිර්මාණය වෙනවා. හැබැයි පින් ගන්න බෑ. පරදත්ත රූපී ජීවයට පින් ගන්න පුළුවන්. අර මේ මොනවාද අපි කතා කරේ කවුද මේ ගන්ධප්පයට බෑ. මේක මම මරණාසුතියක් දාන්න මේ වෙලාව නැති හින්දා නිකන් අහලා බලන්න. පවත දීප තුල්යාය සායුසන්තති යාඛයං පරූපමාය සම්පස්සං භාවයේ මරණස්සතින් ප්‍රචණ්ඩ වූ වාතයෙහි දැල්වූ පහනක් බඳු ස්වකීය ආයුසන්තතිය ගෙවියාම අනුපමා කොට දකිමින් මරණ සතිය වඩන්නේය. මහා සම්පත්ති සම්පත්තා යතා සත්තා මතායිධ තතාහං මරිස්සාමි මරණං මම එස්සති. මෙලොව මහත් සම්පත්තියට පැමිණි සත්වයෝ යම්සේ මලාහුද එලෙසින් මම මැරෙමි. මරණය මටද උප්පත්තියා සහේවේදං මරණං ආගතං සදා මරණත්තාය ඔකාසං වධකෝ විය ඒසති. උපත සමගම මේ මරණය ආවේ වධ
අවකාශ සොයයි ඊසකං අනිවත්තං තං සත්තං ගමනුස්සුකං ජීවිතං උදයාත්තං සුරියෝගිය ධාවති මදක දුනොනවත්වා මරණය කරායමෙහි උත්සුක වූ ජීවිතය උදයෙහි පායා අස්තය කරායන හිරුමෙන් ගමන් කරන්නේ විච්චුගුප්පුල උත්සාව ජලරාජි පරිකුංඛයං घातकोव रिपुतस्स सम्बन्धापि अवार्यो විදුලියක් දිග බුබුලක් පිනිබිඳක් දියෙහි ඇඳිහිරක් මෙන් ගෙවීයයි සතුරු වදකයෙකු බඳු වූයේ හැමතන්හිම ඒ මරණය වැළැක්විය නොහැකි සුයසත්තාම පුඤ්ඤින්ධි බුද්ධි බුද්ධි ජිනත්වයං ඝාතේසි මරණං කිප්පං කාතුමාදිසකේකථා මරණය මහා යසස් නැති මහා බල නැති මහා පින් නැති මහත් නිර්දි ඇති යනුදු නුවණින් වැඩී සිටි බුදු පසේ බුදුන් පවා වහා නැසීය එහෙන් මා වැන්නෙකු ගැන කවර කතාවෙක්ද පච්චයානං ච වේකල්යා බාහිරංජන්තු පද්දවා මරාමෝරං නිමේසාපි මරමානු අනුක්ඛන්ති මොහොතක් පාසා ශනික මරණයෙන් මරණයට පත්වේ ප්‍රත්‍යයන්ගේ විකල බවින්ද බාහිර හා අභ්‍යන්තර උගදුරු වලින්ද නිමේෂයකින් පවා මරණයට පත්වේ
මම මේක සම්පූර්ණ එක දාන්නම් මේ ටිකක් ශ්‍රවණය කරලා බලන්න අර්ථයත් එක්ක නේද? මරණය සිද්ධ වෙන ආකාර පිළිබඳව තමයි අර ඒකට තියෙන බය නැති කරගන්න තමයි ඔය මරණානුස්සතිය වඩන්න කියලා කියන්නේ. මේකෙදි කල්පනා කරගන්න ඕන කාරණාව තමයි අවසානයේදී බයෙන් ජීවත් වෙන්න කියන එක නෙමෙයි මේකේ. දැන් අර භාවනාව වැඩුවට පස්සේ අර ද්වේෂය එනවා වගේ මේක වැඩුවට පස්සේ කිසිම දෙයක් කළා වැඩක් නැහැ. දැන් ඉතින් කොහොමත් මැරෙනවනේ කියලා බලාගත්තත් බලාගෙන නේද? එහෙම බය වෙන්න නෙමෙයි මේක තියෙන්නේ. නිර්භීතව එඩිතරව ඒකට මුහුණ දෙන්න ඕන පන්නරයයි මේක තුල හැදෙන්න ඕනේ. නැත්නම් වැරදියට තේරුම් ගන්න එපා. නේද? ඒක නිසා මරණානුස්සතිය වඩපු කෙනෙක් මරණයට බය වෙන්නේ නැහැ. ඒකයි තියෙන විශේෂම හේතුව. දැන් රත්න සූත්‍රය හරියට තේරුම් ගත්ත කෙනෙක්ගේ මොකද්ද තියෙන ලක්ෂණය? බය නැහැ. මොනකටද බය නැත්තේ? රෝග වලට බයක් නැහැ. දුර්භික්ෂ වලට බයක් නැහැ. අමනුෂ්‍යයින්ට බයක් නැහැ. ඒකට ජීවිතයට ගලපගත්ත අය. එහෙම නැති අයට පිරිත සජ්ජායනා කර తాවකාලිකව බය නැති කර ගන්නත් පුළුවන්. ඒ උදුරලින් මෙදෙන්නත් පුළුවන්. හැබැයි ඒකේ තියෙන අංග ටික බලලා හොඳට මනාව ජීවිතයට ගලපගත්ත අයට කවදාවත් ඒගොල්ලන්ට රෝගාව කියලා ඒගොල්ලෝ කඩා වැටෙන්නේ නැහැ. අමනුෂ්‍ය ප්‍රශ්නවලදී ඒගොල්ලෝ පසුතැවෙන්නේ නැහැ ඒ ගැන. දුර්භික්ෂාව කියලා ඒගොල්ලෝ දන්නවා යථාර්ථය මොකද්ද? මරණව තමයි කොහොමද? නේද? මේක හරියට ගලපගත්තොත් ආත්ම භව 8ක් යන කලින් 7න් මේක ඉවර කරගන්න පුළුවන්. ඒක නිසා මේ කල යුත්තේ මේකයි කියන ඒ ජීවිතයේ යථාර්ථය තේරුම් ගැනීමයි ඒක තුලත් සිද්ධ වෙන්නේ. ඒක නිසා භාවනාවක් කියන එක හරියට තේරුම් ගන්න මොකද්ද කියන එක. මම ටික ඉක්මනට කරගෙන යන්නේ අර මොන හරි ඉසව්වක් ඔය ඇත්තන්ට හොයාගන්න ඕනේ නිසා. ඊට පස්සේ පුළුවන් මේකත් එක දිගට කරගෙන යන්න නේද? මේ ඉතින් ඒ විදිහට එක පුරුදු පුහුණු කරන්න. ඒ වගේම අවසාන වශයෙන් චූටි මතක් කිරීමක් කරන්න ඕනේ. මාත් එක්ක කීප දෙනෙක්ම කතා කරා මේ භාවනා වැඩසටහන සම්බන්ධයෙන්. ඒ කියන්නේ විවිධ අදහස් මත යෝජනා එහෙම. ඒ කියන්නේ මෙතනින් පස්සේ කොහොමද කරන්නේ? කරනවද නැද්ද? නැත්තම් අපේ එහෙ ඇවිල්ලා කරන්න පුළුවන්ද? ලංකාවට ඇවිල්ලා නැත්තම් මේ විදිහටම ඔන්ලයින් මේක කරන්න පුළුවන්ද? නැත්තම් මොකද්ද ක්‍රමවේදය කියන එක. නේද? හැබැයි එකක්වත් මං හිතන්නේ මාත් එක්ක කතා කිරීමට වඩා සාධනීය වෙන්නේ ලොකු ස්වාමීන් වහන්සේත් එක්ක කතා කරන එක. මොකද මට තීන්දුව ගන්න බෑනේ. එතනම එහෙට කවුරු හරි ආවොත් මට තීන්දුව తీරන අරගෙන ඒ කටුත් එක්ක කරගෙන එක වෙනම එකක් නේ. හැබැයි මෙහෙදි ඒ තීන්දුව తీරන සියල්ලක්ම ගන්න ඕනේ නායක ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා එකයි. ඒ දැනුවත් කිරීම මත ඒ අවසරය මත තමයි අපිට මොනවා වුණත් කරන්න පුළුවන්ද බැරිද කියලා තීරණය කරන්න පුළුවන්කම තියෙනවා. ඒක නිසා එහෙම යෝජනා අදහස් තියෙන ඒවා උන්වහන්සේ ඉදිරිපත් කළා එහෙම මොකක් හරි අදහසකට එන්න නේද? ඒ කියන්නේ කරන විදිය දැන් මාත් එක්ක කතා කරා කියලා ඉතින් මට ඒ යෝජනාව උන්වහන්සේට ඉදිරිපත් කරන එකත් එච්චර එක එහෙම සුදුසු නෑනේ. මාත් ඉන්නේ ආගන්තුකෙක් විදිහට ටික කාලයකට වැඩම කළා නේද? එතකොට ඒ කාලය තුල තමයි මෙවැනි එකක් කරගෙන ගියේ. එතකොට ඒක තවදුරටත් කරනවද නැද්ද කොහොමද කින්දමන්ද කියන එක ඒ සියලු බලතල උන්වහන්සේ සතුයි. එතකොට උන්වහන්සේගේ අවවාද අනුශාසනා එක තමයි මටත් ඉස්සරහට කරන දෙයක් කරන්න පුළුවන්කම තියෙන්නේ. ඒක නිසා ඔයත් තීරණය කළා සාකච්ඡා කළා ඒක ස්වාමීන් වහන්සේත් එක්ක ඉස්සරහ ගන්න නේද? හොඳයි.